Good evening everyone. මම ඩොක්ටර් විශ්වේන්ද්‍ර සිංහ. ඔගොල්ලෝ මේ එකතු වෙන්නේ A level chemistry English medium special conversion practice free online class එකත් එක්ක. වැඩි විස්තර නැහැ ටියුටර් දාලා තියෙනවා. ටියුටර් තියෙන විදිහට අපි කරගෙන යන්නයි තියෙන්නේ. මේකෙදි theory අර alkane alkene alkynes විදිහට ඇවිල්ලා ඒ පිළිවෙලට යන්නේ නැහැ කවදාවත්. මේ කියන්නේ carbon number increasing decreasing special conversion reactions and identification reactions කියලා ප්‍රධාන කොටස් හතරකට මේ A level chemistry වල තියෙන organic වල තියෙන සියලුම reactions ටික කඩලා ඉවරලා ඒක හරහා conversion එකක් කරන එක ගැන full idea එකක් ගන්න ක්‍රමයක් තමයි මේ කියන්නේ. මේක මාර success ක්‍රමයක්. පොඩ්ඩක්වත් පොඩිවත් අවුලක් නැහැ. ඇත්තටම කිව්වොත් මෙතන ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් මොනවත්ම ඉංග්‍රීසි මීඩියම් කියන්නේ chemistry organic කියන දේ ඇත්තටම conversion එක දැක්කම කරගන්න බැරි කවුරු ඉන්නවා නම් ඔය විශ්වාස කරන්න අද දවසේ ඉවරෙද්දී ආය අධ්‍ය අනිවාර්යෙන් මේක පුරුදු වෙලා තමයි යන්නේ. හරි ඒක මම විශ්වාසී කියනවා. අද මේ සෙෂන් එක ඉවරෙද්දී අනිවාර්යෙන් මේක හිතා ගන්න බැතරම් මට්ටමකට ඔයා ඩෙවලොප් වෙනවා අනිවාර්යෙන්ම. හරි බලන්න කෙමිස්ට්‍රි වල ඕගනික් වල මේ රියැක්ෂන්ස් ගත්තට පස්සේ ප්‍රධානම කොටස් හතරකට ඩිවයිඩ් කරන්න පුළුවන්. මම ඉස්සරහට කිව්වා ඒක තමයි කාබන් නම්බර් ඉන්ක්‍රීසින් රියැක්ෂන්ස් කියලා කියන්නේ. number 1 carbon number increasing reactions. හරි number 2 special conversion reactions. දැන් මේ අපිම හදාගත්ත reactions මේ පිළිවෙල ඇත්තටම අපි හදපු පිළිවෙලක් තියෙන්නේ. ඒතකොට ඒක අර organic වල ඕගොල්ලෝ ඉගෙන ගත්ත පිළිවෙලත් එක්ක ගොඩක් වෙනස් වෙනවා. ඊට පස්සේ carbon number decreasing reactions. carbon number decreasing reaction. හරි මේකේ අවසාන කොටස තමයි අවසාන ටියුටර් තමයි identification reaction. හරි දැන් මේ උඩ ඔක්කොම ටික ඕන වෙන්නේ conversions වලට. ඒ වගේ මේක ඇතුලේ ඔයාට A level paper එකේ එන MCQ වලට ඕන දේවල් ටික ඊට පස්සේ essay වල අවශ්‍ය තැන් ටික ඔක්කොම දේවල් ටික තියෙනවා. බාහිරට කිසිම අවුලක් වෙන්නේ නැහැ. අනිත් දේ තමයි දැන් මේ identification reactions වලින් තමයි ඔයාට අර හතරවෙනි structured essay එකේ isomerism part එකත් එක්කම identification එකත් එක්ක carbon chain එක කොහොමද ඒක manage කරන්න කියන එක ගැන කියලා දෙන්නේ. මේවට දාලා tunes තියෙනවා. ඒක අපි video වලට දාන්නම්. class එක A level exam එක දක්වාම තියෙනවා. free යන්නේ. ඉතින් කවුරු කෙනෙක් organic අවුලක් තියෙන කෙනෙක් ඉන්නවා අනිවාර්යයෙන් join වෙන්න. ඔය organic පුළුවන් අය වුණත් කමන්නේ. ඔයාගේ ධර්ම ඔයාගේ knowledge එක polish කරගන්න. ඔයා අනිවාර්යෙන් මේකත් එක්ක ඉන්න ඕනේ. හරි. first page එකේ ඔය ටික තමයි තියෙන්නේ. Reactions in the organic chemistry can be divided into four main categories කියලා දෙනවා. ඒක යටතේ ඔයා ගන්න number 1 carbon number increasing, number 2 special conversion reactions, number 3 carbon number decreasing reactions, number 4 identification reactions කියලා දාගන්න. හරි අපිට ලොකු වෙලා නැහැ අපිට මේ ටික කරගෙන යන්න. හරි. දැන් පළවෙනි පිටුව second ඒ කියන්නේ පළවෙනි reaction එක පටන් ගන්නවා second page එක බලන්න. හරි බලන්න carbon number increasing reaction number 1 පළවෙනි එකෙන් පටන් ගන්න තියෙනවා. හරි දැන් මේ වෙනුවෙන්ම යන්න ඕනේ අපි ගොඩක් මැදින් තමයි පටන් ගන්න තියෙන්නේ. carbon number increasing reaction number 1 කියවට පස්සේ කෙනෙක් හිතන්න පුළුවන් මේක alkane වලින් alkene වලින් alkyne වලින් එහෙම hydrocarbon වලින් ඇත්තෙත් නෑ. අපි කෙලින් පටන් ගන්න තියෙන්නේ aldehyde ketones වලින් තමයි පටන් ගන්න තියෙන්නේ. හරි බලන්න reactions of the aldehyde and ketones is Grignard region. හරි දැන් මම හිතනවා මෙතන ඉන්න ගොඩක් කට්ටිය aldehyde එකක් කියලා කියන්නේ මොකද්ද? ඊට පස්සේ ketone එකක් කියලා කියන්නේ මොකද්ද? Grignard region එකක් කියලා කියන්නේ මොකද්ද කියලා දන්නවා. හැබැයි කවුරු කෙනෙක් ඉන්න පුළුවන් මෙතන ඒකත් නොදන්න කෙනෙක්. එයාට උගන්වන්න අවශ්‍ය ඉන්න මම ඔක්කොම උගන්වන්න. හරි what are the aldehydes and ketones කියලා තියෙනවා. හරි මොනවද තියාගන්න aldehyde එකක් හරි ketone එකක් හරි වෙන්නේ carbon chain එක මෙන්න මේ carbonyl carbon එකක් එක්ක hydrogen එකක් හරි එහෙම නැත්නම් මෙන්න මේ carbonyl carbon එකක් එක්ක R group එකක් හරි තියෙනවා නම් අපි කියනවා ඒක aldehyde එකක් O ketone එකක් කියලා. මෙන්න මේ carbon ට අපි කියනවා ස්පෙෂල් නමක්. ඒ තමයි carbonyl carbon කියලා කියනවා. ඉතින් මේක හරියම nucleophilic center එකක්. මේක delta minus charge එකක් තියෙන මේක delta plus charge එකක් තියෙන්නේ. ඉතින් මෙන්න මෙයාට අපි කියනවා carbonyl carbon එකක් කියලා. carbonyl carbon atom එකක් කියලා කියනවා. මේක delta plus charge එකක් තියෙන. ඒක negative charges එහෙම නැත්නම් nucleophiles මෙතෙන්ට එනවා. ඒ නිසා අපි මේවට කියනවා nucleophilic center එකක් කියලා කියනවා. මතක තියාගන්න. ඉස්සරහට කියලා දෙන්නම් ලස්සනට. හරි. The aldehydes and ketone belongs to the class of the oxygen containing organic compounds that have carbonyl group. Therefore they are termed as carbonyl compounds. හරි. එහෙනම් ඔය තියෙන ස්පේස් එකේ ඔය පොඩි ස්පේස් එකක් තියෙන ඒකේ මෙන්න මේ කාබන් එක දාලා මෙයා ඩෙල්ටා මයිනස්
මේ ඩෙල්ටා ප්ලස් charges ටික මාක් කරලා ඉවරලා මෙයා කාබන් එකක් කියලා ලියන්න. හරි. දාන්න. ඊට පස්සේ සබ් ටොපික් එකක් ඇල්ඩිහයිඩ්ස්. ඇල්ඩිහයිඩ් එක කියලා කියන්නේ හරියට මතක තියාගන්න මෙන්න මේකට කාබන් චේන් එකකට පස්සේ හරි කාබන් චේන් R කියලා කියන්නේ අපි කාබන් චේන් යනවා. මේ කාබන් චේන් එකට පස්සේ එන කාබන්ටත් පස්සේ හයිඩ්‍රජන් එක ගන්න නම් තියෙන්නේ අපි මේකට කියනවා ඇල්ඩිහයිඩ් එකක් කියලා. මෙන්න මේකට අපි කියනවා ඇල්ඩිහයිඩ් එකක් කියලා කියනවා. හරි ඒ වගේම තමයි R group එකක් නැතුව දෙපැත්තෙම හයිඩ්‍රජන් තියෙන පළවෙනි ඇල්ඩිහයිඩ් එකක් හම්බ වෙනවා. මේකත් ඇල්ඩිහයිඩ් එකක් තමයි. අපි මෙයාට කියනවා මොනවා කියලාද? ෆෝමැල්ඩිහයිඩ් කියලා කියනවා. ෆෝමැල්ඩිහයිඩ් මේ තමයි ඇල්ඩිහයිඩ් සීරීස් එකේ පළවෙනි ඇල්ඩිහයිඩ් එක. ෆෝමැල්ඩිහයිඩ්. ඉතින් ඔයාට තියෙනවා බලන්න if there are one or more hydrogen atom attached to the carbon those can be identified as aldehydes කියලා තියෙනවා. එතන මෙතන මේක දාගන්න. හරි? ඉතින් දාගන්න. ඊට පස්සේ මේ page එකේ මෙයාට තියෙනවා ketones. අපි මේ basic knowledge එකේ හින්දා සමහරක් විට මේවා දන්න කෙනෙක්ගේ කාලේ අපරාධේ හින්දා තමයි වේගෙන් කියන්න යන්නේ. එහෙම කියන්න හේතුව තමයි ඇල්ඩිහයිඩ් එකක් කීටෝන් එකක් කියලා කියන්නේ මොකද්ද කියලා නොදන්න කෙනෙක්ට එකපාරට අපි මේ එන තැනට එන්න අමාරුයි. ඒක මේ පොඩියට හඳුන්වීමක් කරගෙන යන්න. ඒ නිසා තරහ වෙන්න බෑ කවුරුත්. අපි මේක හැමෝටම බැලන්ස් වෙන විදිහට කරගෙන යන්න. හරි. ketones. If there are no hydrogen atom attached to the carbonyl carbon, they are known as ketones due to the absence of directly attached hydrogen. හරි. නම් කාබන් චේන් එකකට පස්සේ එන කාබනයිල් කාබන්ට පස්සේ හයිඩ්‍රජන් එකක් නැහැ. තවත් R group එකක් නම් තියෙන්නේ. එක්සැම්පල් එකක් දෙන්න මෙන්න මේ වගේ එක්කෙනෙක්. මේ බලන්න මේ මෙයා R1 මෙයා R2 මේ තියෙන කාබනයිල් කාබන් ඩිරෙක්ට් තියෙන්නේ මොකද්ද? R group එකක් තියෙන. ඒ කියන්නේ ඇල්කිල් group එක. කාබන් චේන් එකක් තියෙන්නේ. මෙන්න මේවට අපි කියනවා මොනවා කියලාද? මේවට අපි කියනවා ketones කියලා. එක්සැම්පල් එකක් දෙන්න ගත්තොත් එimhe CH3 CO CH3 මෙන්න මේක හොඳ ketone එකක්. හරි මෙන්න මේවට අපි කියනවා ketones කියලා. ඉතින් ඔයා ketones කියන දේ යටින් මේක දාගන්න. හරි right. අග්ගා ලියාගන්න. මොකද කවුරු කෙනෙක් හිතන්න බලන්න මෙයා මේ ටික උගන්වන්නද මේ මෙච්චර මේ අලබෙර ගහගෙන ආවේ කියලා. නෑ නෑ. බොහොම යොසීමෙන් අද දවසේ අවසාන දක්වා බලාගෙන ඉන්න. ඔයා අනිවාර්යෙන් තේරුම් ගන්න මම මොකක්ද මේ කිව්වේ කියන එක. මෙතන ඉන්න පුළුවන් මම ආයෙ පාරක් කියනවා. කිසිම කන්වර්ෂන් එකක් බැරි කෙනෙක් ඔයා ෂුවර් අද යද්දි මේක මෙතන කන්වර්ෂන් කියලා කියන්නේ මොකද්ද? කන්වර්ෂන් එකක් කරන්න කොහොමද කියන එක ගැන ලොකු අයිඩියා එකක් කරන් තමයි යන්නේ. සහ මෙතෙක් කල නොකරපු ජාතිය කන්වර්ෂන් ඔයා තනියම කරනවා මට්ටමටම හැදෙනවා මට ඒක ෂුවර්. හරි. right. ඊට පස්සේ බලන්න එහා පැත්තේ page එකේ තියෙනවා note එකක් කියලා තියෙනවා. note කියලා පොඩි space එකක් තියෙනවා. ඉතින් අර මගේ classes වල තියෙන විශේෂත්වය තමයි මොන හරි වැදගත් දේවල් ටිකක් තියෙනවා අපි ඒක note එකක් විදියට දෙනවා. හරි? අපි note එකක් විදියට දෙනවා. note කියන්නේ ඒක සමහරක MCQ point එකක් වෙන්න පුළුවන්. essay එකේ වැදගත් තැනක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තැනක් තමයි note එකක් විදියට දෙන්නේ. note. හරි. note එකකට තියෙන පොඩි space එකක් ඒක ලියා ගන්න note එකේ මොන හරි වැදගත් කරුණු ටිකක් තියෙනවා. ඒක ලියා ගන්න ඕනේ. අපරාධ නැත්තම් මෙතන මිස් කරලා යන එක. note එකක් ආවොත් අත්‍යවශ්‍ය මෙකනිසම් එකක් ආවොත් ඒ ටික දීලා යනවා කොච්චර උනත්. මොකද ඒවා ආයෙ පාරක් ආයෙ වෙනම කින් ගන්න බෑනේ. ආයෙ වෙලාවක් නැහැ. ඒ නිසා මේක අස්සෙම කරගෙන යනවා. හරි බලන්න. දැන් ඔයා දන්නවා දැන් මේ ඇල්ඩිහයිඩ් කියලා කියන්නේ ඇත්තටම දැන් කාබනයිල් කාබන් එකකට පස්සේ හයිඩ්‍රජන් එකක් තියෙන්නේ. හරි ඒ හින්දා දැන් මේගොල්ලොන්ට H+KMnO4 වගේ H+KMnO4 වගේ strong oxidizing agent එකක් එක්ක oxidize වෙන්න පුළුවන්. example එකක් දෙන්න දැන් මේ තියෙන ඔය aldehyde එකට මම H+KMnO4 දැම්මට පස්සේ මෙයා carboxylic acid එක වෙනකම් ඒ carbon chain එකේ carboxylic acid එක වෙනකම්ම oxidize වෙනවා. හරි. ඒ නිසා අපි මේවට කියනවා aldehydes කියලා කියන්නේ reducing agent ලා. මොකද එයා තව කෙනෙක්ව reduce කරනවා. හැබැයි ketones කියලා කියන්නේ non reducing agent. දැන් මේගොල්ලෝ ගත්තාම මේගොල්ලෝ reducing agent. හරි. මොකද හේතුව මෙයා oxidize වෙනවා. oxidize වෙන කටියට අපි කියනවා තමයි reducing agent එකක් කියලා. හරි. දැන් ketone එකක් ගත්තාම මේ කාබන් ගානම තියෙන මේ විදිහටම තියෙන්න පුළුවන් ketone නැත්නම් මේක. හරි. කාබන් ගාන එකක් වැඩි ketone එකක්. හරි. දැන් මේකට oxidizing agent එකක් දැම්මම පස්සේ හරි. ඒ නිසා මෙයා reaction එකක් පෙන්වන්නේ නැහැ හේතුව මෙතන H එකක් තිබ්බනම් තමයි මෙයාට carboxylic acid එක වෙනකම develop වෙන්න පුළුවන් oxidize වෙන්න පුළුවන්. හැබැයි මෙතන H එකක් නැති නිසා මෙයාට ketone එක ඒක මුකුත් reaction එකක් වෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ අපි කියනවා non reducing agent එකක් කියලා. non reducing agent.
හරි. දැන් ඔය reducing දැන් මේ අතරම ගත්තොත් මෙයයි කාබන් ඔක්සිඩේෂන් නම්බර් එක වැඩි වෙලා තියෙන්නේ. මෙතනදී ඔක්සිඩේෂන් නම්බර් එක වෙනසක් වෙලා නැහැ. ඒ නිසා මෙයා non reducing agent එක. මෙයා reducing agent එක. හේතුව මෙයා මේ KMnO4 reduce කරනවා. KMnO4 වෙලා oxidizing agent එක. හේතුව මේ KMnO4 reduce වෙලා මෙයා මේ aldehyde එක oxidize කරනවා. හරි. note එකේ first point එක මෙහෙම ලියා ගන්න. Ketones are non-reducing agent. Ketones are non-reducing agent while aldehydes are reducing agent. While aldehydes are reducing agents. හරි first point එක තමයි ketones are non-reducing agent while aldehydes are reducing agents. දැන් මේ තියෙන aldehyde එක aldehyde එක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද්ද? කාබන් කාබන් ඊට පස්සේ H එකක් තියෙන්නේ. හරි මේ තියෙන ketone එකක්. ketone එකේ කාබන් කාබන් ඊට පස්සේ R group එකක් තමයි තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ non reducing agent මේගොල්ලෝ reducing agent මේගොල්ලෝ non reducing agent. ඒක තමයි first point එක note එකේ. තව එක point එකක් තියෙන එක ලියා ගන්න. number 2. වේගෙන් යමු වෙලාව නැහැ අපිට. මාර විදිහට වේගෙන් යන්න වෙනවා. හැබැයි ඔයාලා විශ්වාස කරන්න ඔයා මේ ෆ්‍රී උගන්නන පන්තියන්නේ. හරි. කාලය අපරාධ වෙන්නේ නැහැ නිකන් හරි ඇවිල්ලා බලන්න මේක. හරි. number 2 second point එක. හරි දැන් මම ඉස්සලත් කිව්වා මේක. දැන් මේ කාබන් එකක් තියෙන්නේ. කාබන් ඩිරෙක්ට් ඔක්සිජන් එක ඩබල් බොන්ඩ් එකකින් බොන්ඩ් වෙලා තියෙන්නේ. අපි දන්නවා ඔක්සිජන් කියලා කියන්නේ most electronegative එකනේ. ඒ හින්දා මොකද වෙන්නේ? මේ කාබන් ගත්තාම ඩෙල්ටා පොසිටිව් වෙනවා. මෙයා ඩෙල්ටා නෙගටිව්, මෙයා ඩෙල්ටා පොසිටිව් වෙනවා. ඒ නිසා මෙන්න මේ කාබන් කියලා කියන්නේ ඇත්තටම නියුක්ලියෝෆිලික් සෙන්ටර්ස්. ඒ කියන්නේ නියුක්ලියෝෆයිල්ස් කියන අපි නෙගටිව් charge එකක් එහෙම නැත්නම් ඩෙල්ටා නෙගටිව් charge එකක් තියෙන ලෝන් පෙයර්ස් තියෙන කට්ටියට තමයි අපි නියුක්ලියෝෆයිල් එකක් කියලා කියන්නේ. මෙන්න මේ නියුක්ලියෝෆයිල් එකට ඇවිල්ලා මේ කාබන්ට ඇටැක් කරන්න පුළුවන්. අන්න ඒ නිසා අපි මේ කාබන් කියන මොනවද? නියුක්ලියෝෆිලික් සෙන්ටර් එකක් කියලා කියනවා. හරි. number 2 එහෙම ලියා ගන්න. The carbon in both aldehydes and ketones. The carbons in both aldehydes and ketones. The carbons in both aldehydes and ketones. The carbons in both aldehydes and ketones are act as nucleophilic centers. Are act as nucleophilic centers. Are act as nucleophilic centers. Due to the presence of delta plus carbonyl carbon. Due to the presence of delta plus carbonyl carbon. The carbonyl carbon in both aldehydes and ketones act as nucleophilic centers due to the presence of delta plus carbonyl carbon. හරි note එක ඉවරයි. ඊට පස්සේ යනවා මැදින් පොඩි තාම මේ first reaction එකේ අපි තාම ඉන්නේ. first reaction තාම ඉවර නැහැ. ඒකට ඕන වටේ දේවල් ටික තමයි කතා කරන් යන්නේ. අපි යනවා Grignard reagent එක කියලා කියන්නේ මොකක්ද කියන එක. හරි බලන්න a Grignard reagent is an third page එකේ මැද හරිය තියෙනවා බලන්න. A Grignard reagent is an organomagnesium halide of the formula RMGX, where the X holding chlorine, bromine, iodine. The R is alkyl or aryl group. හරි. මම කියලා දෙන්න. Grignard reagent එක කියලා කියන්නේ මොකක්ද? Grignard. හරි. මේ වෙන්නකෝ. R MgX කියන ෆෝමියුලා එකේ තියෙන අපිට Grignard reagent එක කියලා කියනවා. මෙතන තියෙන අයනික් බොන්ඩ් එකක් හොඳට මතක තියාගන්න කට්ටිය එක කතා කියනවා. මේක කොහොමද අයනික් බොන්ඩ් එකක් තමයි. හරි. ඒක ගැන කිසිම අවදානයක් නැහැ. හරි. දැන් මේක ගත්තාට පස්සේ දැන් එක්සැම්පල් එකක් ගත්තොත් CH3 MgCl. මෙන්න මේකට අපි කියනවා Grignard reagent එක කියලා. C2H5 MgBr. මේක Grignard reagent එක. හරි. alkyl O aryl. එහෙනම් මේවත් Grignard reagent තමයි. හරි. මෙන්න මේ ඕන මේකට අපි කියනවා මොනවා කියලාද? Grignard reagent එකක් කියලා. හරි. ඔයගොල්ලෝ තිය යට ස්පේස් එකේ පොඩි ස්පේස් එකක් තියෙනවා. ටූල් පහක් විතර වගේ. ඒකේ එක්සැම්පල්ස් ටිකක් දාගන්න Grignard reagent එකට. හරි.
කවුරු එක් කරන්න green region tag කියලා කියන්නේ මොකද්ද මතක නැත්තම් ඔයා ඉගෙන ගත්ත ඕගනික් නෝට් එක පෙරලා අරගෙන ටග් කරලා බලන්න. දැන් ඇල්කිල් ඇල්ඩිහයිඩ්ස් කීටෝන්ස් මතක නැත්තම් ටග් ගාලා ඔයා ඉගෙන ගත්ත ඕගනික් නෝට් එකක් ඇතිනේ. මොකද ඔයගොල්ලෝ ගන්න හොඳ ගුරුවරු ඉන්නවා. ඒ ගුරුවරුන්ගේ හොඳ නෝට් තියෙනවා. අනිවාර්යෙන් හැම ගුරුවෙක්ම හොඳ ගුරුවරු තමයි. හරිද? ඒ නෝට් එකක් අරගෙන බලන්න. ඒ වගේ ඇති මේ වගේ සම්බන්ධ විස්තර කවුරු එක් කරන green අමතකයි නා. රිසෝස් බුක් එකේ පෙරලා බලන්න. නෝට් නැත්තම් රිසෝස් බුක් එකේ පෙරලා බලන්න. ඒකේ green ගැන ලොකු විස්තරයක් තියෙනවා. එහෙමත් නැත්තම් ඕනෙත් නෑ අත්තම මම මේ කියන දේ විතරක් අහන් ඉඳී ඇති. හරි. ඊට පස්සේ ඔන්න අපි එනවා දැන් තමයි carbon number increasing reaction number 1 කියන එකට එන්නේ. බලන්න the reaction of aldehydes ketones with Grignard region. හරි. ගාන තියෙනවා Grignard region can be added upon the carbonyl group of the aldehyde and ketone to produce the primary, secondary and tertiary alcohol. හරි. මේකයි වෙන්නේ. මෙන්න මේ Grignard region එක aldehyde එකක් එක්ක හරි ketone එකක් හරි react කරොත් එහෙම ඒ product එක වශයෙන් අපිට හම්බ වෙනවා alcohol එකක්. ඒක primary එකක් වෙන්නත් පුළුවන්, secondary එකක් වෙන්නත් පුළුවන්, tertiary alcohol එකක් වෙන්නත් පුළුවන්. right. අපි නම් බලමු කොහොමද වෙන්නේ කියලා. මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ මගේ මේ යන වේගෙට මේ බෝඩ් එකේ තියෙන දේවල් ටික ලියා ගන්නවා කියලා. මොකද අපිට ලොකු වෙලාවක් නැහැ. මම ඒක ආයෙ පාරක් කියනවා. හරි. බලන්නකෝ. දැන් මෙන්න මේ වගේ මම කොමන් රියැක්ෂන් එක ලියන්නම්. දැන් හිතන්න මේ තියෙන ඇල්ඩිහයිඩ්. දැන් අපි කියනවා පළවෙනි ඇල්ඩිහයිඩ් එක ෆෝමැල්ඩිහයිඩ්. මෙයාට මම දානවා RMGX. මම මේක වෙන විදිහට කියලා දෙන්නම්. හරි? RMGX නැත්නම් RMGCl X ඕනේ නැහැ. මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ අපි මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරනවා. පළවෙනියෙන්ම රීනාල්ට් එක දාලා ඊළඟට අපි මොකද කරන්නේ මේ මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරනවා. H+H2O. හරි. මොකද වෙන්නේ? ඔය R group එක මේ ග්‍රීනාල්ට් මේ ඇල්ඩිහයිඩ් එකට සම්බන්ධ වෙලා මෙතන හදනවා ඇල්කොහොල් එකක්. මෙන්න මේකට අපි කියනවා ප්‍රයිමරි ඇල්කොහොල් එකක් කියලා. කොහොමද ඇල්කොහොල් එක ප්‍රයිමරි සෙකන්ඩරි ටර්ෂරි කියන එක කියලා මම කියලා දෙන්නම්. මේ OH එක සම්බන්ධ කාබන් තියෙන මේ OH එක බොන්ඩ් වෙච්ච කාබන්ට R group එකයි නම් තියෙන්නේ ප්‍රයිමරි ඇල්කොහොල් එකක් කියලා කියනවා. හරි. බලන්නකෝ. හිතන්න මෙන්න මේ වගේ ග්‍රීනාල්ට් එකක් මේ වගේ කීටෝන් එකක් එක්ක අර විදිහම ග්‍රීනාල්ට් එක රියැක්ට් කරනවා. CH3 MgCl ඊළඟට මොකද කරන්නේ මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරනවා. ඇසිඩික් වෝටර් නැත්නම් ඇසිඩ් එකක් ඩයලූටඩ් ඇසිඩ් එකක් දානවා. මොකද වෙන්නේ මේ ග්‍රීනාල්ට් එක ගාලා මෙතෙන්ට සම්බන්ධ වෙනවා CH3 මේක OH මොකද O එක OH වෙනවා මේ H එකට මුකුත් වෙන්නේ නැහැ ඒක එහෙමම තියෙනවා. මෙන්න මෙතනින් මේ අලුතෙන් ග්‍රීනාල්ට් එකෙන් ආපු කාබන් ගෲප් එක සෙට් වෙනවා. බාන්න OH බොන්ඩ් වෙච්ච කාබන්ට R group දෙකක් තියෙනවා. අපි වැඩ කරන මොනවාද? secondary alcohol එකක් කියලා කියනවා. හරි. බලන්න දැන් මේ වගේ කීටෝන් එකකට CH3 CO CH3 හරි මේ බලන්න CH3 MgCl දාලා මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරනවා. මොකද වෙන්නේ මේ CH3 එක මෙතනට සම්බන්ධ වෙනවා. දැන් මම මේ කියලා දෙන්නේ මේ රියැක්ෂන්ස් ටික අද අපි කරන කන්වර්ෂන්ස් වලට ඕන හින්දා තමයි මේ ඔක්කොම කියලා දෙන්නේ. ඒ හින්දා බොහොම ඉවසීමෙන් අහගෙන ඉන්න. හරි. මෙන්න මේකට අපි කියනවා මොකද්ද? OH එක බොන්ඩ් වෙලා තියෙන කාබන්ට R group තුනක් තියෙනවා. අපි කියනවා මේක tertiary alcohol එකක් කියලා. හරි. ඔයගොල්ලෝ ඔය රියැක්ෂන් එක යටින් පොඩි කොටුවක් තියෙනවනේ. අනේ කොටුවේ මෙන්න මේක දාගන්න. හරි මේ දාන්න. හරි. දැන් කවුරු කෙනෙක් අහන්න බලන්න මේක කොහොමද වෙන්නේ කියලා. එහෙනම් මම මේකේ මෙකැනිසම් එක අනිවාර්යෙන් කියලා දෙන්නම්. හරි. මම ආයෙ පාරක් කියනවා. බොහොම ඉවසින් අහන් ඉන්නත් දවස් අවසාන වෙනකම්. ඔයාලට බැරි කන්වර්ෂන්ස් අනිවාර්යෙන් අධිවේගෙදී පුළුවන්. ඒක විශ්වාස කරලා මේ ටික බොහොම ඉවසීමෙන් අහන් ඉන්න. මොකද මේවා මම දන්නවා මේවා ඕගොල්ලෝ දන්නවා. හරි.
කෙනෙක් කියන්න බලන්න මෙයා මේ තියරි උගන්නන දාවේ කියලා. නෑ නෑ තියරි උගන්නන්න නෙමෙයි ආවේ. හරි එක පාරට එන්න බෑ කන්වර්ෂන්ස් වලට. චුට්ටක් ඒවට අදාළ වටේ දේවල් කතා කරලා තමා එන්න ඕනේ. එතකොට ඒක පර්ෆෙක්ට්. ඒක ඇතුලේ තියරිත් තියෙනවා. ඒක ඇතුලේ කන්වර්ෂන් ප්‍රැක්ටිස් එකක් තියෙනවා. මෙකනිසම් ප්‍රැක්ටිස් එකක් තියෙනවා. MCQ point essay point එකක් තියෙනවා. ඒ ඔක්කොම කරගෙන යන්න පුළුවන් වෙලාව ඇති. හරි මේ ස්පීඩ් එකෙන් කරගෙන යන්න. හරි එහා පැත්තේ page එකේ තියෙනවා මෙකනිසම් කියලා පාර්ට් එක. ඔයගොල්ලෝ බලන්න මෙකනිසම් මෙකනිසම් එක මම ලියන්න. හරි බලන්නකෝ මම ගන්නම් එක්සාම්පල් එකක් විදියට මෙන්න මේ ඇල්ඩිහයිඩ් එක මෙන්න මේ ග්‍රීනාර්ඩ් එකත් එක්ක රියැක්ෂන් එක. හරි මම මේකේ මෙකනිසම් එක ලියන්නයි යන්නේ. මේ එක්සාම්පල් එක. හරි මේ බලන්නකෝ මේක ඩෙල්ටා ප්ලස් මේක ඩෙල්ටා මයිනස්. හරි අපි දන්නවා මේ ග්‍රීනාර්ඩ් එක කියලා කියන්නේ අනිවාර්යෙන් අයනික් බොන්ඩ් එකක් තියෙන ස්පීසිස් එක වේදයක්. මෙයා මයිනස් ප්ලස් විදියට තමයි කැඩලා තියෙන්නේ. මේ මයිනස් එක ගාව ලෝන් පෑ එකක් තියෙනවා. ඒ නිසා තමයි අර මයිනස් charge එකක් තියෙන්නේ. මෙයා කෙලින්ම මොකද කරන්නේ මෙන්න මේ ඩෙල්ටා ප්ලස් කාබන්ට ඇටැක් කරනවා. බලන්න මේ කාබන්ට ඕල්රෙඩි බොන්ඩ් හතරක් තියෙනවා. 1 2 3 4. දැන් මේකත් එක පහක් තියාගන්න බෑනේ. එයා මොකද කරන්නේ මේ බොන්ඩ් එක මේ පැත්තට කඩලා දානවා. අන්න එනවා ඉන්ටර්මීඩියට් ප්‍රොඩක්ට් එක R1 මේ බලන්න මේ R2 එකත් යටින් සම්බන්ධ වෙලා මේ හඩියන මුකුත් වෙන්නේ නැහැ. ඒක එහෙමම තියෙනවා. මේ O එක OH වෙලා. OH නම් වෙන්නේ නැහැ තාම. O මයිනස් වෙනවා. දැන් මෙතන MgCl+ කැලක් තියෙනවනේ. ඒක ගිහිල්ලා ටෙම්පරරි මෙන්න මෙතෙන්ට එනවා. රායනික බොන්ඩ් එකක් හදන්න දැනට ඉන්නවා. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරනවා. හරි මාධ්‍ය ආම්ලික කරනවා. එතකොට මොකද වෙන්නේ? අර O එක H+ එකක් කරාම OH එකක් එනවා. එතන තමයි ඒ රියැක්ෂන් එක කම්ප්ලීට් වෙන්නේ. හරි. මොකද වෙන්නේ? දැන් මේ මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරනවා. H+ H2O දාන්නේ. මේක ඩෙල්ටා ප්ලස් හයිඩ්‍රජන් එක මේක ඩෙල්ටා මයිනස් ඔක්සිජන් එක. මොකද වෙන්නේ මේ මෙතන තියෙන මේ ලෝන් පෙයා එකක් ලෝන් පෙයාස් තුනක් තියෙනවනේ. මේක ලෝන් පෙයා එකක් ගිහලා මේ H+ එක යා රිසීව් කරද්දී මේ බොන්ඩ් එක මෙයාට ඔක්සිජන් බොන්ඩ් දෙකකට වඩා තියාගන්න බෑ ලෝන් පෙයාස් දෙකක් තියෙන වෙලාවට. ඒ හින්දා එයා මේ බොන්ඩ් එකේ පැත්තට කඩා ගන්නවා. අපිට හම්බ වෙනව මොනවද? මේ H එක සම්බන්ධ වෙච්ච සෙකන්ඩරි ඇල්කොහොල් එක. ඔන්න ඔහොම තමයි අපිට මේක හම්බ වෙන්නේ. ඉතින් දන්න කට්ටිය දන්නා මේක මහ ලොකු මැජික් එකක් නෙමෙයි. ඒකට අමතක කෙනෙක් ඉන්නවා නම් එයා මතක් කරගන්න. ඉතුරු වෙන කොටස තමයි මේ MgCl එකට මේ OH සෙට් වෙනවා. අපිට හම්බ වෙනවා MgCl OH කියලා බයි ප්‍රොඩක්ට් එකක්. ඒක නම් ඇත්තට වැදගත් වෙන්නේ. හරි ඕක තමයි මෙකනිසම් එක මේක ලියා ගන්න. ඊට පස්සේ එක්සැම්පල් එකක් තියෙනවා. ඊට පස්සේ කන්වර්ෂන්ස් ඊට පස්සේ ඊළඟ රියැක්ෂන් එක තියෙනවා. ඒක කතා කරලා අපි කන්වර්ෂන්ස් ටිකක් කරන්න පටන් ගමු. ඉතින් මේක එච්චර අමාරු නෑ ළමයි. බොහොම ලේසි. හරිද? ඉවසීමෙන් අහන් ඉන්න. හරි. නොමිලේ කරන දෙයක් නිසා කියන්නේ ෆ්‍රී ක්ලාස් එකක් ඉඳලා කොහොමත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හරි. එක පැය දෙකක් මේකත් එක්ක මේක බොහොම සාවධානව අහගෙන ඉඳලා මේකෙන් අයිඩියා එකක් ගන්න මේ පන්තිය කොහොමද යන්නේ කියන එක. හරි. එයා ගනු. අපි යන් ඉස්සරහට.
හරි. හරි. අපි යන එක්සාම්පල්ස් වලට හරි එක්සාම්පල්ස් බලුවොත් එහෙම number 1 example number 1 මේ බලන්න formaldehyde තියෙනවා මේකට CH3 MgCl දාලා තියෙනවා ඊළඟ මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරලා තියෙනවා H+H2O දාලා හරි මෙතනදී වෙන්නේ මොකද්ද මේ CH3 එක මෙතන සෙට් වෙනවා එහෙනම් H මෙතන OH එක වෙනවා මේ CH3 එක මෙතන යට සෙට් වෙනවා right number 2 දෙවෙනි බලන්න CH3 CH2 COH මේකට දාලා තියෙනවා CH3 MgCl ඊපස් දාලා දෙනවා මොකද්ද H+H2O right එහෙනම් මොකද වෙන්නේ මේ කාබල් කාබන් ගාඩ මේ CH3 එක සෙට් වෙනවා අපිට හම්බ වෙනවා CH3 CH2 COH CH3 හරි තුන්වෙනි එක formaldehyde තියෙනවා මේකට දාලා තියෙනවා බෙන්සිල් මැග්නීසියම් ක්ලෝරයිඩ් ඒත් විනාඩ ගත්තම H+H2O දාලා තියෙනවා මොකද්ද වෙන්නේ මේ බෙන්සීන් ගෲප් එක මේ කාබල් කාබන්ද සම්බන්ධ වෙනවා හරිම ලේසි මේවා බොහොම සරල දේවල් ඇත්තටම කිව්වොත් අද දවසේ මම ආවේ මේක කරන්න බලාගෙන නම් නෙමෙයි ඒවල මේවා කියලා දෙන්න වෙනවා හරි හතරට එක බලන්න ලියන්න ඉවර නම් උඩින් ලියන්න හතරෙනි එක බෙන්සීන් ගෲප් එකක් CO ආයි බෙන්සීන් දැන් මේකට දාලා තියෙන්නේ බෙන්සීන් මැග්නීසියම් ක්ලෝරයිඩ්ම තමයි ඊට පස්සේ මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරලා තියෙනවා මොකද වෙන්නේ මෙන්න මෙතන මේ කාබල් කාබන්ට ඒ බෙන්සීන් ගෲප් එක සෙට් වෙනවා දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන සමහර කන්වර්ෂන්ස් වල බෙන්සීන් රින් 3ක් ඕන වෙන තැන් තියෙනවා අතර මේවා මේ වගේ තැන් තමයි ඉතින් පාවිච්චි කරලා තියෙන්නේ මේ වගේ තැන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ හරි ඔය විදිහට හම්බ වෙනවා right ඊට පස්සේ අපි ලියා ගන්න ඕනේ ඊට පස්සේ ස්පෙෂල් කන්වර්ෂන් රියැක්ෂන්ස් වලට ඒ කියන්නේ අපි කතා කරේ කාබන් නම්බර් ඉන්ක්‍රීසින් රියැක්ෂන්ස් දැන් මේ කොහොමද කාබන් නම්බර් එක වැඩි වෙලා තියෙන්නේ මේ බලන්නකෝ දැන් මෙතන තිබ්බ කාබන් 1යි 2යි 3යි හැබැයි බලන්නකෝ 1 2 3 4 කාබන් හතරකට එක කාබන් එකකින් වැඩිලා තියෙනවා මේ තියෙන කාබන් තමයි මේ බෙන්සීන් කියලා කියන්නේ කාබන් හැබැයි මෙතන තියෙන බෙන්සීන් රින් දෙකයි මෙතන තියෙන බෙන්සීන් රින් කීයක් කරාද බෙන්සීන් රින් 3ක් එහෙනම් මේක කාබන් නම්බර් ඉන්ක්‍රීසින් රියැක්ෂන් ටයිප් එක කොහරි කන්වර්ෂන් එක කාබන් නම්බර් එක වැඩි කරගන්න ඕන නම් අනිවාර්යෙන් මේක පාවිච්චි කරන්න හරි මේක මතක තියාගන්න මේක එහෙම මතක තියාගන්න බෑ ඉතින් කන්වර්ෂන්ස් කරගෙන යද්දි ප්‍රැක්ටිස් එකේ යද්දි දන්නවා මෙතෙන්ද දාන්න ඕනේ මේ ටයිප් එක මෙතෙන්ද දාන්න ඕනේ මේ ටයිප් එක ඇල්කොහොල් එකක් එක්ක කාබන් නම්බර් එක වැඩි කරගන්නවා නම් මේ විදිහේ යන්න ඕනේ කියක පස්සේ කාලෙදි තේරෙනවා ඒක ටිකක් කල් යන්න ඕනේ හරි අපි යන් ඉස්සරහට right ඊට පස්සේ බලන්න ස්පෙෂල් කන්වර්ෂන් රියැක්ෂන් නම්බර් 1 ඒ කියන්නේ කාබන් නම්බර් ඉන්ක්‍රීසින් ඩික්‍රීසින් නෙමෙයි කාබන් නම්බර් එක එහෙම තියෙද්දි කන්වර්ෂන් එකක් ඒ කියන්නේ ඒ රියැක්ෂන් එක ඇතුලේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් වෙලා වෙන ප්‍රොඩක්ට් එකක් හැදෙන එකක් ඒවා තමයි අපි කියන්නේ ස්පෙෂල් කන්වර්ෂන් රියැක්ෂන්ස් කියලා ඒක කන්වර්ෂන්ස් වලට ඕන
වෙනත් ජාතිය වර්ගයක්. හරි. ඒතර ඒවත් වෙන කැටගරිස් වලට කඩලා ස්පෙෂල් කන්වර්ෂන් රියැක්ෂන්ස්, කාබන් නම්බර් ඉන්ක්‍රීසින් රියැක්ෂන්ස්, කාබන් නම්බර් ඩික්‍රීසින් රියැක්ෂන්. ඔය ඔක්කොම ටික ඕන අපිට කන්වර්ෂන් එකක් කරගෙන යද්දී. හරි. බලන්න ස්පෙෂල් කන්වර්ෂන් රියැක්ෂන් නම්බර් 2 බලන්න කියලා බලන්න ස්පෙෂල් කන්වර්ෂන් රියැක්ෂන් නම්බර් 1 ප්‍රොඩක්ෂන් ඔෆ් ද ග්‍රීන්හාර්ඩ් රීජන්. හරි. දැන් මෙච්චරලා අපි කතා කරාට ග්‍රීන්හාර්ඩ් රීජන් එක හදන දේ කියලා දුන්නේ නැහැ. අපිට මොකද කොහෙවත් ග්‍රීන්හාර්ඩ් රීජන් දීලා නැහැ. අපිට ග්‍රීන්හාර්ඩ් එක හදාගෙන යන්න වුණොත් එහෙම අපි දැනගන්න ඕන ග්‍රීන්හාර්ඩ් එක කොහොමද හදන්නේ කියන එක ගැන. හරි බලන්න විස්තරයක් තියෙනවා. This is a very valuable reaction in most important chemical process. This region used to obtain carboanions in organic conversions of the most industrial applications. Alkyl or aryl halides react with magnesium dry ether to form Grignard region. හරි මොකද්ද වෙන්නේ? හැබැයි තියෙන පොඩි රියැක්ෂන් එක ලියා ගන්න පොඩි ඉස්සනක් තියෙනවා. හරි මේ බලන්න ඇල්කිල් හේලයිඩ් එක අපි කියනවා R ගෲප් එකකට ක්ලෝරින් එකක් හරි X එකක් හරි මොකක් හරි තියෙනවා අපි කියනවා ඇල්කිල් හේලයිඩ් එකක් කියලා කියනවා. මෙන්න මේ ඇල්කිල් හේලයිඩ් එකකට මැග්නීසියම් මෙටල් එක ඩ්‍රයි ඊතර්ත් එක දැම්මොත් එහෙම හරිද අපිට හම්බ වෙනවා මේ මැග්නීසියම් එක මේ R එකයි X එකයි අතරට රිංගලා අයනික් බොන්ඩ් එකක් විදිහට හම්බ වෙනවා RMgX කියන මෙන්න මේ ප්‍රොඩක්ට් එක. මෙන්න මේකට අපි කියනවා මොකක් කියලාද? මෙන්න මේකට අපි කියනවා මොකක් කියලාද? මේකට අපි කියනවා ග්‍රීන්හාර්ඩ් රීජන් එක කියලා. හරි ඇරිල් හේලයිඩ් එකක් වෙන්නත් පුළුවන්. හරි රයිට්. මේකට අපි දානවා මැග්නීසියම් ඩ්‍රයි ඊතර්. හරි අපිට හම්බ වෙනවා බෙන්සිල් මැග්නීසියම් හේලයිඩ් කියන මෙන්න මේ ග්‍රීන්හාර්ඩ් එක. ඉතින් මෙතන මේ X කියලා කියන්නේ අතන ක්ලෝරින් එකක්, බ්‍රෝමීන් එකක්, අයඩින් එකක් ඕන එකක් වෙන්න පුළුවන්. හරි එහෙනම් ඔයා ඔය තියෙන ස්පේස් එකේ මෙන්න මේක දාගන්න ග්‍රීන්හාර්ඩ් රීජන් එක ප්‍රොඩියුස් කරන්න කොහොමද කියලා. හරි දාගන්න. ඊට පස්සේ නම් ස්පෙෂල් නෝට් එකක් නෝට් එකේ ලියන්න ඕන පොයින්ට්ස් එක මම කියලා දෙන්නම්. ඒ නෝට් එක හරිම වැදගත්. ඒ තියෙන ඉඩ හොඳට මැද එක ලියා ගන්න මාර වැදගත්. එකත් ඔයා දැනගන්න ඕන දේවල් ටිකක් තියෙන හොඳ නෝට් එකක්. ඒක MCQ පොයින්ට් වලත් පාවිච්චි වෙනවා. essay වලටත් පාවිච්චි වෙනවා. හරිම වැදගත් කොටස. හරි ඊට පස්සේ තියෙනවා පොඩි කන්වර්ෂන්ස් බොහොම සරල පැටව් වගේ එකක් තියෙනවා. ස්පෙෂල් කන්වර්ෂන් රියැක්ෂන් නම්බර් 2 එකත් ඉගෙනුවාට පස්සේ අද දවසේ ආ ෆයිනල් ගෝල් එකට එන්න තියෙන්නේ අපිට. ඒක හොඳ කොටසක් හොඳට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. එතනින් වා කන්වර්ෂන් එකකට අඩිය තියෙනවා. කන්වර්ෂන් බැරි කෙනෙක් ඉන්නවා. යා වා අනිවාර්යෙන් කන්වර්ෂන් අද දවසේ රෙදි හොඳට පුළුවන් වෙනවා තමයි යන්නේ. හරි. රයිට්. එහෙනම් නෝට් එකේ ෆස්ට් පොයින්ට් එක ලියන්න පටන් ගමු. නෝට් එකේ ෆස්ට් පොයින්ට් එක. හරි. බලන්නකෝ. දැන් මෙන්න මේ අපි මෙන්න මේකට කියනවා ඇරිල් හේලයිඩ් එකක්. මේක ඇත්තටම තියෙන්නේ මෙන්න මේ විදිහට. මේක පාෂල් ඩබල් බොන්ඩ් නේචර් එකකින් තමයි තියෙන්නේ. හරි මේක අපි කියනවා පාෂල් ඩබල් බොන්ඩ් එකක් කියලා. ඉතින් ඒ නිසා අනිත් ඇල්කිල් හේලයිඩ්ස් වගේ නෙමේ මේ බොන්ඩ් එක ඩිසෝසියේට් වෙන්නේ නැහැ ලේසියෙන්. මේ RCl බොන්ඩ් එක ඇරිල් බොන්ඩ් එක ඇරිල් ගෲප් එකත් එක්ක තියෙන මේ හේලයිඩ් බොන්ඩ් එක ඩිසෝසියේට් වෙන්නේ නැහැ. ඒක රෙසොනන්ස් ස්ටැබිලිටි එකක් අරගෙන තියෙන්නේ. ඒක නිසා පාෂල් ඩබල් බොන්ඩ් එක ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඕගනික් වල තියෙන එකම අවස්ථාව විතරයි මෙන්න මේ පාෂල් ඩබල් බොන්ඩ් එක ඩිසෝසියේට් වෙන. ඒ තමයි මොකද්ද? ඇරිල් හේලයිඩ් ග්‍රීන්හාර්ඩ් හදන අවස්ථාව. එහෙනම් හොඳට මතක තියාගන්න කිසිම අවස්ථාවකදී මේ RCl බොන්ඩ් එක ඇරිල් හේලයිඩ්ස් වල කැඩෙන්නේ නැහැ අනිත් අයගේ. හැබැයි මේ ග්‍රීන්හාර්ඩ් අවස්ථාවේදී විතරයි කැඩෙන්නේ. ඒක තමයි එකම අවස්ථාව. හරි මෙහෙම ලියා ගන්න. This is the only one reaction. This is the only the reaction. This is the only the reaction which can hydrolyze. This is the only the reaction which can hydrolyze CX bond in aryl halides. CX bond in aryl halides.
this is the only the reaction which can hydrolyze CX bond in aryl halides. CX bond in aryl halides. Number two. මෙන්න මේ කට්ටිය vinyl halides. මෙන්න මේ කට්ටිය අපි කියනවා vinyl halide එකක් කියලා. acid halide. මෙන්න මේ vinyl halide උයි acid halide උයි. මේ vinyl group එක අඳුර ගන්න පුරුදු වෙන්න ඕනේ. මේ තමයි vinyl group එක. poly vinyl chloride හදන්නෙත් PVC හදන්නෙත් මේකෙන් තමයි. අපි කියනවා vinyl halide එකක් කියලා. මෙන්න මේක අපි කියනවා acid halide එකක්. carboxylic acid එකේ acid halide එක. ඒකට HCl දැම්මම පස්සේ හදන acid halide එක. මෙන්න මේගොල්ලෝ greenard reagent එකක් හදන්නේ නැහැ. කවදාකවත් magnesium dry ether දැම්මට. example එකක් විදිහට ගත්තොත් එම් CH3 CH double bond Cl. මේකට magnesium dry ether දැම්මට reaction එකක් වෙන්නේ නැහැ. තවත් example එකක් ගත්තොත් එම් CH3 COCl. මේකට magnesium dry ether දැම්මට reaction එකක් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ vinyl halides කියන කට්ටියයි acid halides කියන කට්ටියයි greenard reagent එකක් හදන්නේ නැහැ. එහෙනම් points තුනයි තියෙන්නේ අතන. එකක් තමයි මේ partial double bond එක කැඩෙන එකම අවස්ථාව මේක. දෙවෙනි එක තමයි මොකද්ද vinyl halides. ඒ වගේම මේ acid halide කියන කට්ටිය greenard reagent එකක් හදන්නේ නැහැ කියන එක. හරි. second point එක මෙහෙම ලියා ගන්න. acid halides and vinyl halides does not react with magnesium dry ether to produce Grignard reagent. Number 2, acid halides and vinyl halides does not react with magnesium dry ether to produce Grignard reagent. හරි මේකත් දාගන්න. දෙවෙනි point එක. ආය පාරක් ලියන්න. acid halides and vinyl halides does not react with magnesium dry ether to produce Grignard reagent. හරි පොඩි වෙලාවක් ගියේ සෑහෙන ප්‍රමාණයක් කියලා දුන්නා. හරි අපිට තුන්වෙනි point එක special note එකේ third point එක මේවා හරි වැදගත් දේවල්. සමහරක් ඉතින් ඔයගොල්ලෝ අහන පළවෙනි වතාව වෙන්නත් පුළුවන් මේවා. ඒවට මේවා විභාගයට අවශ්‍ය වෙන දේවල් තමයි තියෙන්නේ. හරි මේක දෙකක් ලියා ගන්න. මොකද්ද acid halide group එකක් කියලා කියන්නේ? මොකද්ද vinyl group එකක් කියන එක දැක ගමන් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන ඕගොල්ලන්ට. ඔළුවේ තියෙන්න ඕනේ ඒගොල්ලෝ Grignard reagent හදන්නේ නැහැ කියන එක ගැන. right. right. තුන්වෙනි point එක ලියා ගන්න. සාමාන්‍යයෙන් හොඳට මතක තියාගන්න කාබන් චේන් එකේ කොහේ හරි තැනක CX bond එකක් තිබ්බ පළියටම stable Grignard product එකක් හදන්න බෑ. හරි third point එක මම උඩින් ලියන්න. දැන් acidic hydrogen terminal alkyne එකක් තියෙන acidic hydrogen එකක් තියෙන මෙන්න මේ වගේ group එකක් තියෙනවා. දැන් බලන්න බැලු බැලමට පේන්න පුළුවන් මේකේ එහා පැත්තේ කොන alkyl halide group එකක් තියෙනවා. ඒ හින්දා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකට magnesium dry ether දාලා ඔයාට ගන්න ඕන මෙන්න මේ ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි stable Grignard එකක් හම්බ වෙන්නේ නැහැ.
ස්ටේබල් ග්‍රීන්හාඩ් එකක් හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව මම කියලා දෙන්න. ඔයා දැනගන්න ඕනේ තමයි. ටර්මිනල් එකේ කොහේ හරි තැනක නැත්නම් චේන් එකේ කොහේ හරි තැනක ඇසිඩික් හයිඩ්‍රජන් එකක්, පෝලර් ගෲප් එකක්, කාබොනයිල් කාබන් ගෲප් එකක් වගේ තියෙනවා නම් ඒ කොහේ හරි තැනක RCl එකක් නැත්නම් CCl බොන්ඩ් එකක් තිබ්බ පළියට ස්ටේබල් ග්‍රීන්හාඩ් එකක් හදන්න බෑ. ඒ මොලිකියුල්ස් ඒ හැදෙන මොලිකියුල්ස් ආය ප්‍රතික්‍රියා කරලා ඒගොල්ලෝ වෙනම ප්‍රොඩක්ට් එකක් තමයි හදන්නේ. මම එක්සැම්පල් එකක් පෙන්නන්නම්. හරි. ඒකෙදී වෙන්නේ ඒවයි. දැන් මේකයි වෙන්නේ. දැන් මම ඔය එක්සැම්පල් එකම ගන්නම්. දැන් මෙතනදී මේ මෙහෙම පළවෙනි පාරට මෙහෙම හැදෙනවා. ඒගොල්ලෝ එක්කෙනෙක් නෙමෙයි හැදෙන්නේ. මේ මීඩියම් එකේ මේගොල්ලෝ මිලියන ගාණක් හැදෙනවා. හැදිලා මොකද වෙන්නේ දැන් මෙයාගේ H එක ඇසිඩික් හයිඩ්‍රජන් එක ඒ වගේ තව එක්කෙනෙක්ගේ මෙන්න මේ ඩෙල්ටා මයිනස් කාබන් එකත් එක්ක ක්‍රොස් රියැක්ට් කරනවා. මෙන්න මෙහෙමයි වෙන්නේ. CH2 CH2 CC triple bond H මේ පැත්තේ MgX plus minus දැන් මේ මයිනස් එක කියලා කියන්නේ ඩෙල්ටා ප්ලස් තියෙන, ඒ කියන්නේ නෙගටිව් charge එකක් තියෙන ලෝන් පෑර් එකක් තියෙන කෙනෙක් නිසා මෙන්න මේ ඩෙල්ටා ප්ලස් මේ ඇසිඩික් ඇල්කයින් එක ඩෙල්ටා ප්ලස් හයිඩ්‍රජන් එක එයා පාවිච්චි කරනවා. එයා ගන්නවා. මෙතනක් තියෙන මයිනස් එකක්, ඒ කියන්නේ නෙගටිව් ලෝන් පෑර් එකක් තියෙන්නේ. මෙයා මොකද කරන්නේ? මේ හයිඩ්‍රජන් එක ගන්නවා. හරි. දෙන්නේ ක්‍රොස් රියැක්ට් කරලා පස්සේ හම්බෙන ප්‍රොඩක්ට් එක වෙන්නේ අපි හිතන්නේවත් නැති එකක්. මොකද වෙන්නේ? මේකතන CH3 කම්ප්ලීට් වෙනවා. CH3 CH2 CC triple bond C MgCl මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. ඉතින් මේක ග්‍රීන්හාඩ් එක නෙමෙයි, මේක වෙනම ප්‍රොඩක්ට් එකක්. ඒ නිසා හොඳට මතක තියාගන්න. ටර්මිනල් එකේ කොහේ හරි තැනක කාබන් ගෲප් එකක්, ඇසිඩික් හයිඩ්‍රජන් එකක්, පෝලර් ගෲප් එකක් තියෙනවා නම් ස්ටේබල් ග්‍රීන්හාඩ් ප්‍රොඩක්ට් එකක් හදන්න බෑ. ඉතින් මේක හරි වැදගත් දෙයක්. ලියාගමු මෙහෙම. The stable Grignard region, number 3, stable Grignard region cannot be synthesized. Stable Grignard region cannot be synthesized in the presence of acidic hydrogen. In the presence of acidic hydrogen, comma carbonyl group, comma carbonyl group and other polar groups in alkyl or aryl halides. Stable Grignard region cannot be synthesized in the presence of acidic hydrogen, carbonyl group and other polar groups in alkyl or aryl halides. දාගන්න මේක එක්සැම්පල් එක විදියට. මේ හම්බලා තියෙන ග්‍රීන්හාඩ් එක නෙමෙයි, වෙනම එකක් තමයි හම්බෙන්නේ. ඒ නිසා ඒක ස්ටේබල් ප්‍රොඩක්ට් එකක් හදන්න බෑ. හරි. එන්න කන්වර්ෂන්ස් වලට. කන්වර්ෂන්ස් වලට එන්න. කන්වර්ෂන් නම්බර් 1. මේක නම් ලොකු කන්වර්ෂන් එකක් නෙමෙයි. බොහොම සරලයි. CH3 CH2Br මේකෙන් ගන්න ඕනේ
COH CH3 C2H5 එක ගන්නයි තියෙන්නේ. හරි. දැන් බලන්න ඕනේ පටන් ගත්ත කට්ටියකෝ මේ බලන්න කාබන් ගාන වැඩි වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් කාබන් නම්බර් ඉන්ක්‍රීසින් රියැක්ෂන් එකක්ම තමයි. දැනට මම කාබන් නම්බර් ඉන්ක්‍රීසින් රියැක්ෂන්ස් වලට ඔයගොල්ලෝ කියලා දුන්නේ ඇල්ඩිහයිඩ් එකක් හරි කීටෝන් එකක් හරි ග්‍රීනාර්ඩ් රීජන්ට් එකක් දාන්න තමයි. අනිත් එක තමයි බලන්න පටන් ගත්ත කාබන් ටික තියෙනවද අවසානට. මේ බලන්න CH3 CH2 කියන්නේ කාබන් දෙකක් තියෙන ඇල්කිල් ගෲප් එකක්. ඒක තියෙනවද බලන්න අවසාන ප්‍රොඩක්ට් එකේ. ඔව් තියෙනවා මේ තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් මෙන්න මේ ටික ඇල්ඩිහයිඩ් එකකින් හරි කීටෝන් එකකින් හරි ආපු කොටසක්. මෙයා ග්‍රීනාර්ඩ් එකක් හදාගෙන මෙයාට එකතු කරපු කොටසක්. අපි පිටිපස්සට එක රියැක්ෂන් එකක් කරමු. ඔය කන්වර්ෂන්ස් හොඳට පුළුවන් කට්ටියට පස්සේ කාලෙදි පුළුවන් වෙනවා පිටිපස්සට එකක් කරන්න. හරි මොකද කරන්න ඕනේ? අපි හදා ගන්නවා CH3 CH2 Mg Br කියලා ග්‍රීනාර්ඩ් එකක්. මේකට මම දානවා මේ බලන්නේ මේ තියෙන මේ කාබන් ගාන මේ තියෙන මේ කාබන් චේන් එක ඒ කාබන් චේන් එකට අදාළව මම දානවා කීටෝන් එකක්. මෙන්න මේ කීටෝන් එකත් එක්ක මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරලා මෙන්න මේ ග්‍රීනාර්ඩ් එක දැම්මට පස්සේ මෙන්න මේ ග්‍රීනාර්ඩ් එකේ මෙන්න මේ කොටස ගිහිල්ලා මෙතෙන්ට ඇටච් වෙනවා. මේක OH එකක් වෙනවා. මේ තියෙන්නේ ඒක. මේ තියෙන්නේ මේ කාබන් සෙට් එක. එහෙනම් මේකෙන් මේක එකපාරින් ගන්න පුළුවන්. කොහොමද ගන්නෙ? මොනවාද? මැග්නීසියම් ඩ්‍රයි ඊට දාලා. කොහොමද මම මේ පොඩි දෙයක් කියලා දුන්නේ. හිතන්න බා මේක උගන්ලා ඔයාලට පුළුවන් කියලා කියන්නේ මෙයා මීට වඩා ලොකු දේවල් කියලා දෙන්න යන්නේ අද. මේක බොහොම සරල තැනකින් තමයි පටන් ගත්තේ. හරි මේක දාගන්න. හරි. දෙවෙනි කන්වර්ෂන් එකත් කරන්න try එකක් දෙන්න. දැන් කරපු විදියට. දෙවෙනි එකත් කරමු. CH3Cl මේකෙන් ගන්න ඕනේ මොකද්ද? CH3 මෙතන OH එකක් මෙතන H එකක් CH3 එකක්. බලන්න අර වගේම තමයි පටන් ගත්ත කාබන් එකකෝ ඉවරෙද්දි කාබන් කීයක් වෙලාද කාබන් කීයක් වැඩි වෙලාද ගන්න තියෙන එක ක්‍රමයක් දැන්න තියෙන්නේ මොකද්ද? ඇල්ඩිහයිඩ් එකක් හෝ කීටෝන් එකක් ග්‍රීනාර්ඩ් රීජන්ට් එකක් එක්ක රියැක්ට් කරන එක. හරි. ඊට පස්සේ එක ස්ටෙප් එකක් ගන්න බලන්න මොකද්ද? මේ බලන්න දැල්වගන් දැන් තේරෙනවා. මෙයාගෙන් අපිට ගන්න පුළුවන් ග්‍රීනාර්ඩ් රීජන්ට් CH3 MgCl කියන ග්‍රීනාර්ඩ් එක ගන්න පුළුවන්. මේකට මේ තියෙන එයා නම් මේ කාබන් ගාන තියෙන ඇල්ඩිහයිඩ් එක දැම්මනම් වැඩේ හරි. H+H2 හරි බොහොම සරලයි. එහෙනම් මේකට මැග්නීසියම් ඩ්‍රයි ඊතර් දැම්මනම් හරි. වැඩේ හරි. තුන්වෙනි එකත් කරන්න ඕගොල්ලෝ.
තුන්වෙනි බලන්න. right. බලන්න පටන් ගත්ත එක නකෝ මේ බෙන්සින්. එහෙනම් එයා තියෙන්නේ මේ තියෙන්නේ එයා තමයි. එහෙනම් මේ කාබන් ටික වැඩිලා තියෙන. එක ක්‍රමයක් මොකද්ද? ගත්තා ඇරිල් හේලයිඩ් එක හැදුවා ග්‍රීන් ආඩ් එක. මැග්නීසියම් ඩ්‍රයි ඊත දැම්මා. හැදුවා ඇරිල් මැග්නීසියම් හේලයිඩ් එක. එහෙම නැත්නම් ග්‍රීන් ආඩ් එක. ඒකට දැම්මා අපිට අවශ්‍ය කාබන් ගාන තියෙනවා CH3 COH. ඊට පස්සේ මොකද කරන්නේ? මේ මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරනවා බොහොම සරලයි. හරි හතරෙන් එකක් දැන් මට කලින් කරන්න. පටන් ගන්න තියෙන්නේ මොකද්ද? ඇරිල් හේලයිඩ් එකකින්ම තමයි. මොකද්ද? බෙන්සින් හේලයිඩ් එකකින් බෙන්සින් ක්ලෝරයිඩ් වලින්. right. හදන්න තියෙන්නේ මොකද්ද? බෙන්සින් රින් තුනක් තියෙන ඇල්කොහොල් එක. දැන් ඉතින් ආය අවුලක් වෙන්නේ නැහැ. දැන් තේරෙන්න ඕන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සට එකක් එන්න ඉස්සරහට එකක් යන්න වැඩේ පුළුවන්. මොකද්ද කරන්න තියෙන්නේ? මේකෙන් හදා ගන්නවා මැග්නීසියම් ඩ්‍රයි ඊත. දැම්මා හදාගත්ත ඇරිල් ග්‍රීන් ආන්ට් එක. හරි ඒකට දාගත්තා බෙන්සීන් රින් දෙකක් තියෙන කීටෝන් එක. දාලා මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරා. හරි සරලයි. දැන් මටත් කලින් කරන් යන්න පුළුවන්. ඔයගොල්ලෝ ওই විදිහට බලන්න. දැන් ඊළඟට මම කරනවා මේ ටියුට් එකේ අවසාන බලන්න හොඳ කන්වර්ෂන්ස් ටිකක් තියෙනවා. ඒ වගේත් බලන්නකෝ ඔය මේ විදිහටම ඔයගොල්ලෝ මගේ රිදම් එකටම ඔයගොල්ලෝ කරගෙන යනවා. අද දවසේ ඔය ඉවරයි. තා පොඩි වෙලාවකින් ඒකත් ඉවරයි. මේ ටියුට් එක ඉවරෙච්ච ගමන් මේ අද සෙෂන් එක ඉවරයි. මොකද සෙෂන් එකකට නිශ්චිත වෙලාවක් නැහැ. මම ටියුට් එක අරගෙන ඉන්නේ. ටියුට් එක ඉවර කරපුවාම ඒ සෙෂන් එක ඉවරයි. ගොඩක් දාට පැය දෙකේ දැන් 2 hour sessions වලින් තමයි යන්න තියෙන්නේ. ඉතින් ලොකුවට කරන්න ඕනේ නැහැ. මෙහෙම කරාම ඇති. මේ ස්පීඩ් එක තමයි වැදගත් වෙන්නේ. අනික කන්ටිනියස්ලි වැඩේ වෙනවා. ඒක දිගටම යනවා. හරි. දැන් ඕගොල්ලෝගේ මොටිවේෂන් එක තමයි අපිට වැදගත් වෙන්නේ. හේතුව තමයි ඕගොල්ලෝගේ කමෙන්ට්ස්. ඕගොල්ලෝ මේ හොඳයිද නරකයිද මේක තේරෙන්නේ නැද්ද තේරෙනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. සහ අනිත් එක තමයි මේ දේ ඔයගොල්ලෝ අතරින් ළමයි අතරට යන්නත් ඕනේ. ඒක එක අවශ්‍යතාවයක්. හේතුව තව කෙනෙක්ට ඕගනික් බැරි කෙනෙක් මේක ඉගෙන ගන්න පුළුවන් ඕගනික්. ඒක ලොකු පිනක්. හරි හොඳට මතක තියාගන්න. ඉගෙන ගන්න උදව් කරන ඔයාට අනිවාර්යෙන් දවසක හරියනවා. ඒක හරියන්න ඕනේ. මොකද මේ ලෝකේ හොඳ නරක කියලා දේවල් ටිකක් තියෙනවා. ඒක ඒතින එකක් තමයි. කවුරු කෙනෙක් ඉගෙනීම වෙනුවෙන් කුහකකමක් කරනවා නම් එයාට අනිවාර්යෙන් හරියන්නේ නැහැ දවසක කවදාවත්. ඒක ඇත්ත. ඒක එහෙම වෙන්න ඕනේ. මොකද එහෙම විය යුතුයි. දැන්නකො කවුරු කෙනෙක් අහනවා හොඳ ක්ලාස් එකක් කියලා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? තමයි යා හොඳ පන්තිය කියන්නේ නිකන් නෝමල් පන්තියක් කියනවා. ඒ වගේ ළමයි ඉන්නවා. ඒ ළමයින් සමහරකට ඒ ලෙවල් හරියන්න පුළුවන්. හැබැයි හොඳම මතක තියාගන්න ජීවිතේ කවදා හරි දවසක වර්ධිනවා. ඒ නිසා හොඳ නරක කියන එක හොඳ අනිවාර්යෙන් හිතේ තියාගෙන යන්න. ඉතින් ඉගෙන ගන්න උදව් කරන්න. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තමයි දැන් මේ වගේ ඉස්සරහට වීඩියෝස් අපි YouTube අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ සීරීස් තියෙන්න පුළුවන්. ඒ වගේ ප්ලේලිස්ට් විදියට කට්ටිය අතර ෂෙයා කරගෙන මේ ටියුටේ ෂෙයා කරගෙන එහෙම කරගන්න ඕනේ ඕගොල්ලෝ. කවුරුහරි බැරි කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලෝ ඒගොල්ලන්ට අඩ ගහලා කතා කරලා මේක බලලා ඉගෙන ගන්න කියලා කියන්න. මොකද මේක තනියම අධ්‍යයනය කරන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ. හරිනේ? රයිට්. එහෙනම් ස්පෙෂල් කන්වර්ෂන් රියැක්ෂන් නම්බර් 2 එකත් බලමු. තව කන්වර්ෂන්ස් දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ ගෙදරින් කරලා දාන්න මේ දෙක අපේ වෙලාව කාල වේලාව සීමිතයි. අද දවසේ උගන්වන අවසාන රියැක්ෂන් එක. එතනින් පස්සේ අපි කන්වර්ෂන්ස් විතරයි කරන්නේ. එතනින් පස්සේ අපි සෙෂන් එක නවත්තනවා. ඊට පස්සේ ලබන සතියේ සෙෂන් එකෙන් හම්බ වෙනවා. හරි බෝරින් කරගන්න එපා පොඩ්ඩක්වත්. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. අපි අපේ පන්තිල අපි උගන්වන එක විතරයි ඇත්තටම කරන්නේ. වෙන දේවල් කතා කරගෙන ඉන්න වෙලාවක් නැහැ. හරි. ඕගොල්ලොන්ට තියෙනවා මොහොයි ප්‍රශ්න අනිවාර්යෙන් ප්‍රශ්න දාන්න ඕනේ. මම ප්‍රශ්න වලට එක එක පිළිතුරු දෙනවා. දැන් මේ උගන්වලා නම් අමාරුයි. මම වෙන වෙනම නිවැරදි කරගෙන යනවා ඒ ටික. හරි. අනිත් දේ තමයි බලන්න ස්පෙෂල් කන්වර්ෂන් රියැක්ෂන් නම්බර් 2. ඕම් බලන්න කාබන් නම්බර් ඉන්ක්‍රීසින් එකයි තාම කරේ. විශේෂ පරිවර්තන ප්‍රතික්‍රියා. එහෙම නැත්නම් ස්පෙෂල් කන්වර්ෂන් රියැක්ෂන්ස් එකක් ඉවර දැන් මේ දෙවෙනි එක තමයි යන්නේ. හරි. බලන්න ඒ රියැක්ෂන් එකේ නම තියෙනවා production of alkyl halides from alcohol.
ඇල්කොහොල් එකකින් ඇල්කිල් හේලයිඩ් එකක් කොහොමද හදන්නේ කියන එක ගැන තමයි කියලා දෙන්නේ. හරි බලන්න PCl5 PCl3 SOCl2 PBr3 phosphorus red I2 can use to convert alcohol to alkyl halide. හරියටම හරිය. හරි පොඩි කොටුවක් තියෙන රියැක්ෂන් එක ලියා ගන්න. මේ තමයි කොමන් ඇල්කොහොල් එකක් කියලා කියන්නේ. මේකට අපි දානවා මොකද්ද? PX3 PX5 XOX2 නැත්නම් SOCl2 වගේ එකක් දැම්මට පස්සේ මොකද වෙන්නේ? මෙතන මේ RX එකක් බවට පත් වෙනවා. ඉතින් මේ X කියලා කියන්නේ Cl එකක් Br එකක් වෙන්න පුළුවන්. හරි. එහෙනම් කෙලිම phosphorus I2 දාන්න පුළුවන්. right. ඊට පස්සේ බලන්න examples ටිකක් තියෙනවා. examples බලන්න number 1. example number 1 CH3OH. මේක දානවනේ අපි මොකද්ද? PCl5. වෙන්න මොකද්ද? CH3Cl. examples තියෙනවා reaction එක කොහොමද වෙන්නේ කියලා තේරුම් ගන්න. මොකද මේක common reaction එක ගන්න common එකේ කොහොමද examples ටික යන්නේ කියලා බලමු. බලන්න C2H5OH. මේකට මම දානවා මොකද්ද? SOCl2. මේක තමයි හොඳ මේක. ඔය ඇල්කිල් හේලයිඩ් එකක් ගන්න හොඳ මේක තමයි SOCl2. C2H5Cl එකක් හම්බ වෙනවා. තුන්වෙනි එක බලන්න තුන්වෙනි example එක CH3 මෙතන OH එකක් C2H5 මේකට දානවා මොකද්ද? PBr3 PBr5 දානවා. PBr3 දාන්නකො එතන. PBr3 CH3 මෙතන Br එකක් C2H5 හරි number 4 උඩ ලියන්න benzene CH2OH මේක දානවා PBr3 එතන අපිට හම්බ වෙනවා CH2OH පැහැදිලිද? හරි ඔය examples ටික ලියගමු. ඊට පස්සේ ස්පෙෂල් නෝට් එකක් තියෙනවා. එතනින් පස්සේ අද දවසේ අපි බොහොම ඉවසීමෙන් මෙච්චර වෙලා ආපු වැඩේ තියෙනවා කරන්න. ඉතින් ඕගොල්ලෝගේ බොහොම සතුටින් අපිට යන්න පුළුවන්. කවුරු කෙනෙක් කියනවා කන්වර්ෂන්ස් මොනවත්ම බැරි කෙනෙක්. ඔයාට අද අනිවාර්යෙන් පුළුවන් වෙනවා. හරි. තා පොඩි වෙලාවක් ඉවසගෙන ඉන්න. ඔයාට පුළුවන් වෙනවා මේ වැඩේ. මේක කරන්න පුළුවන්. කරන්න බෑ කියලා දෙයක් නෑ ඇත්තටම. මොකද මට දැන හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නෑ. අපි වෙලා තියෙන අපි හිතන්නේ නැති එකයි තියෙන්නේ. අපි කැමති නැහැ අපි උත්සාහ කරන්නේ. අපි අන්න ඒ වගේ ෆෝල්ස් තමයි තියෙන්නේ. මේ වගේ දේවල් කරන්න එපා ඇත්තටම. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. හරි. පොඩි ලියාගමු. right. බාඩ ස්පෙෂල් නෝට් එකක් තියෙනවා. මේ ෆීනෝල් කියන කට්ටිය දැන් අපි දන්නවා ෆීනෝල් ගත්තාට පස්සේ ෆීනෝල් වලත් රෙසොනන්ස් ස්ටැබිලිටි එකක් තියෙනවා. CO බොන්ඩ් එක ඇවිල්ලා පාෂල් ඩබල් බොන්ඩ් නේචර් එකක් පෙන්වන්නේ. මේ ෆීනෝල් ගත්තාම මේගොල්ලොත් එක ප්‍රතික්‍රියා කරලා මෙහෙම ඇල්කිල් හේලයිඩ් එකක් හදන්නේ. ඒක ඔයාට ඕන නම් ඔයගොල්ලෝ ෆීනෝල් නෝට් එකේ බලන්න. ෆීනෝල් වල රෙසොනන්ස් ස්ටැබිලිටි එකත් එක්ක කියනවා CO බොන්ඩ් එක බෙන්සීන් රින් එකත් එක්ක බැඳලා තියෙන CO බොන්ඩ් එක resonance structures හින්දා resonance hybrid එක partial double bond nature එකක් පෙන්වනවා. ඒ නිසා phenol ඔය විදිහට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරි. එහෙනම් ගත්තොත් එහෙනම් number 1 special note එකේ number 1 ලියා ගන්න මෙහෙම. හරි. මේ phenol කියන කෙනාට අපි දැම්මට PCl5 PCl3 SOCl2 PBr3 දැම්මට රියැක්ෂන් එකක් වෙන්නේ නැහැ. මේකට හේතුව මොකද්ද? මේ ෆීනෝල් ගත්තාම මෙතනත් ඩබල් බොන්ඩ් නේචර් එකක් තියෙනවා. හරි? උතන ඩබල් බොන්ඩ් නේචර් එකක් තියෙනවා. මේක පාෂල් ඩබල් බොන්ඩ් එකක් කියලා කියන්නේ.
partial double bond එකක් කියලා කියන්නේ. partial double bond එක number 1 මෙහෙම ලියා ගන්න. Phenol does not react with PCl3, PCl5, XOCl2 and PBr3 due to the partial double bond in CO bond, due to the partial double bond nature in CO bond. Phenol does not react with PCl3, PCl5, XOCl2, PBr3 due to the partial double bond of CO, due to the partial double bond nature of CO bond. Due to the partial double bond nature of CO bond. Number 2, however, due to the formation of two gaseous byproducts, however, due to the formation of two gaseous byproducts, XOCl2 is more suitable for this reaction. XOCl2 is more suitable for this reaction. However, due to the formation of two gaseous byproducts, may SO2 gas එකයි HCl gas එකයි, XOCl2 is more suitable for this reaction. හරි. එන්න conversions වලට මේක තමයි අද දවසේ අපි ටාගට් එක. conversion number 1 අපි මෙතන conversion සාමාන්‍යයෙන් 5ක් 6ක් වගේ කරනවාද? ඉදිරියට ටික answers ටික ඔයගොල්ලෝ දාලා මම අනිවාර්යෙන් මේ ටියුටර් සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරපු ටියුටර් එකක් මගේ අතේ තියෙනවා. මම ඒක එහෙම ෆොටෝස් කරලා PDF එකක් හදලා ඔයාලට group එකට දානවා. දාලා මේක පස්සේ join වෙන කෙනෙක් වුණත් මේ PDF එක දිහා බලාගෙන වීඩියෝ එක දිහා බලාගෙන තමන් print කරගත්ත PDF එක දිහා බලාගෙන මේ කියන්නේ ටියුටර් එක දිහා බලාගෙන පුරවගෙන මේ ගේමෙන් බොක්කෙන්ම කරගෙන යන්න හරියන දෙයක්. මේක මම ආයෙ කියන්නේ මේක බොරු වැඩක් නෙමෙයි. අපි සල්ලි කරන්නවත් එහෙම කරන වැඩ නෙමෙයි මේවා. එහෙම පුළුවන් ඉතින් ඕනනම් මේ වගේ ක්ලාසස් වලට පේමන්ට් එකක් දාලා කරන්න මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මට ඕනේ මේක අපිටත් මෙහෙම උගන්වන්න පුළුවන්. මේක ඕගනික් උගන්වන්න පුළුවන්. අපි ඔය කට්ටියත් ඉන්නවා කියන එක ගැන මේ සමාජයට හේතු දාන්නන්න. මොකද මේ විශේෂ සීමිත පිරිසක් යටතේ තමයි මේ ඔන්ලයින් ක්ලාසස් ටික බෙදලා ගිහින් තියෙන්නේ. හේතුව තමයි දැන් සමහරක් ගුරුවරු ඔන්ලයින් වලට එන්නේ නැති හින්දා. හරි බොම් සීමිත පිරිසක් විතරක් මේකට ඇවිල්ලා තියෙන නිසා සහ තව එළිය තව නාපු දක්ෂ ගුරුවරු ගොඩාක් ඉන්න හින්දා මම ඒගොල්ලෝටත් එක කියන්නේ හරිද මේ හැමෝම එන්න ඕනේ. එතකොට තමයි මේක තේරෙන්නේ. ළමයින්ට මොකද්ද උගන්වන්න පුළුවන් තා කට්ටිය හොඳලා ඉන්නවා කියන එක කියන්නේ අයිඩියා එකක් ගන්න. ඉතින් ඒකත් එක්ක ඒ වගේම තමයි මේ අපි මේ කරන් යන ක්‍රමයේ සමාජෝධ කරන්නත් එක්ක තාම මේක කරගෙන යන්නේ. ඒ මට ප්‍රශ්නයක් නැහැ මේක ආවත් එක නාවත් එකයි. එන එක ළමයට ගමන්නක් මේක උගන්වනවා නියමෙටම අද ආවා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. සුපිරියට මේක අල්ල ගන්න පුළුවන්. අපි 100% ගැරන්ටි වෙනවා. හරි බලන්නකෝ නම්බර් 1 මේ බලන්න. කවදාකවත් මේ වගේ කන්වර්ෂන් එකක් කරලා නැති එක්කෙනෙක් මෙතන ඉන්නවනම් ඔයාට අද ඇත්තටම තමන් ගැන මාර සතුටක් දැනීම අද දවස් ඉවර වෙද්දි මට මේක පුළුවන් වුණානේ කියලා. සහ අපේ පන්තිය ගැන ඔයාට මාර ආදරයක් හිතේ. අඩේ මෙහෙමත් පන්ති තියෙනවනේ කියලා. හරි බලන්නකෝ
ඊට පස්සේ මම මේ ඔයාලට ටියුට් එකේ තියෙන එකම තමයි මම මේ අඳගෙන යන්නේ පොඩ්ඩක් මට ඕගොල්ලන් තරම් ඉඩ නැති හින්දා මොකද මගේ බෝඩ් එක පොඩි නිසා මම මෙහෙම කරගෙන යන්න ඔය කන්වර්ෂන් එකම තමයි මම බලන්න ඉන්ටර්මීඩියට් එකක් තියෙනවා මෙතන කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද අපි මේවා කරන්න කියලා නෑ නෑ පුළුවන් බෑ කියලා දෙයක් නෑ මං කියලා දෙන්නම් කරන විදිය ඔතන තියෙනවා හිස් තැනක් ඊට පස්සේ මෙතනින් යනවා ආය පාරක් ඉන්ටර්මීඩියට් ප්‍රොඩක්ට් එකක් තියෙනවා MGCA මෙතන CH3 එක මෙතන තියෙන H එකක් අවසාන ප්‍රොඩක්ට් එක තියෙනවා මම මේක මෙහෙම ලියන්නම් මට පහලට ගන්න ඉඩ නැති නිසා CH3 COH CH3 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 H එකක් කොහොමද තියෙන්නේ හරි බලන්නකෝ පටන් ගන්න තියෙන එක කාබන් එකේ ස්ටෙම් දෙකනේ ස්ටෙප් 3කට පස්සේ ඒක කාබන් 3ක් වෙලා තියෙනවා හරි කාබන් නම්බර් ඉන්ක්‍රීසිං රියැක්ෂන්ස් වලට අපිට එන්න පුළුවන් බැරි නෑ හරි ඒකත් කමන්නේ අපි ඔය මුලටම යන්න ඕනේ අපි පිටිපස්සෙන් ඉඳන් එන්න try එකක් දෙමු පිටිපස්සෙන් ඉඳන් එන්න try එකක් දෙමු මේ බලන්නකෝ මෙතන තියෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් එක ග්‍රීනාඩ් එක අපි දන්නවා ග්‍රීනාඩ් එක නිකන් ගන්න බෑ අනිවාර්යෙන් ඇල්කිල් හෙලයිඩ් එකක් තියෙන්න ඕනේ ඒකන මැග්නීසියම් ඩ්‍රයිද දැම්මට පස්සේ තමයි ග්‍රීනාඩ් වෙන්නේ එහෙනම් මෙන්න මැග්නීසියම් ඩ්‍රයි ඊට තමයි මෙන්න මෙතන තියෙන්නේ හරි ග්‍රීනාඩ් එහෙනම් මෙතන මොකක්ද තියෙන්න ඕනේ මෙතන අනිවාර්යෙන් තියෙන මොකද්ද මෙන්න මේ කාබන් ගාන තියෙන ඇල්කිල් හෙලයිඩ් එක මොකද ඇල්කිල් හෙලයිඩ් CH3 මෙතන Cl එකක් මෙතන CH3 එකක් මෙතන H එකක් මෙන්න මේකනේ තියෙන්න ඇත්තේ නේද හරියටම හරි මේ බලන්නකෝ මේ තියෙන ඇල්කොහොල් එක මේ තියෙන Cl එක ඇල්කොහොල් එක ඇල්කිල් හෙලයිඩ් එකක් කරන්න එක ස්ටෙප් එකයි තියෙන්නේ අපි අද කියලා මොකද්ද අපිට දාන්න පුළුවන් මොකද්ද මේකට PCl5 දාන්න පුළුවන් නැත්නම් SOCl2 දාන්න පුළුවන් ඕන එකක් දාන්න පුළුවන් දාපු ගමන් මොකද එකක් ලියමුකෝ හයක් ලියන්න ඕනේ නෑ ඔළුවේ තියාගන්න හරිද PCl5 දැම්මම පස්සේ මෙතන Cl එකක් කරනවා හරි ඒ ටික හරි මේකත් ඉස්ස දාන්න පුළුවන් මේ බලන්න මේ අපි බලනවා දැන් මෙතනට වෙද්දි කාබන් 3යි තියෙන්නේ මෙතනට වෙද්දි කාබන් 6ක් වෙලා 1 2 3 4 5 6 එහෙනම් මොකදලා තියෙන්නේ මේ ග්‍රීනාඩ් එකට තව කාබන් 3ක් තියෙන ඇල්ඩිහයිඩ් එකක් හරි කීටෝන් එකක් හරි දාලා තමයි 3 6ක් කරගෙන තියෙන්නේ අපි දැනට දන්නේ කාබන් නම්බර් එක වැඩි කරන්න එක ක්‍රමයයි දන්නේ ඒ මොකද්ද මේ ක්‍රමය විතරයි එහෙනම් කොහොමද වැඩේ කරලා තියෙන්නේ අනිවාර්යෙන් මේ කීටෝන් එකට මේ ග්‍රීනාඩ් එකට කීටෝන් එකක් දාලා දැන් බලන්න ඕනේ කොහොමද ග්‍රීනාඩ් එක අවසාන ප්‍රොඩක්ට් එක කොයි හරියෙත් තියෙන්නේ මේ බලන්න මේ කාබන් 3ක් එක පේලියට හයිඩ්‍රජන් එකක් යටින් පහළට නිකන් අපිට පේනවා මේ තියෙන මේ කොටස වගේ තමයි එහෙනම් මේ උඩ කොටස තමයි එහෙනම් දාලා තියෙන්නේ මේ ග්‍රීනාඩ් එකට මේ බලන්න මේ කාබන් ඩබල් බොන්ඩෝ කාබන් එකක් තිබ්බනම් වැඩේ හරි අර මෙකනිසම් එකත් එක්ක බැලුවට පස්සේ තේරෙනවා හරියන පිළිවෙල CO CH3 මොකද වෙන්නේ මේ ඩෙල්ටා මයිනස් කාබන් එක ගිහලා මෙතෙන්ට ඇටැක් කරනවා මෙයා මෙතෙන්ට වෙනවා හරිද ඊට පස්සේ දෙවෙනුව මෙතන මීඩියම් එක H+H2O දාලා ඇසිඩිෆයිඩ් කරාට පස්සේ මෙතන කෙලින්ම OH එක එනවා හරි එහෙනම් මොකද වෙලා තියෙන්නේ මෙන්න මේ ග්‍රීනාඩ් එකට මෙන්න මේ කොටස දාලා ඇල්කොහොල් එක බවට පත් වෙලා තියෙන්නේ හරිම ලේසි රයිට් ඊට පස්සේ බලන්න ඒතර අවසාන ටික හරිය දැන් මෙතනින් පිටිපස්සට තමයි එන්න තියෙන්නේ බලන්න පටන් ගද්දි කාබන් එකයි තියෙන්නේ කාබන් 3ක් වෙලා ඇල්කොහොල් එකක් බවට පත් වෙලා හරි අපි දන්නවා නිකම්ම ඇල්කොහොල් එකක් කියන්නේ නෑ ඇල්කොහොල් එකක් එන්න කලින් අනිවාර්යෙන් ඇල්ඩිහයිඩ් එකක් හරි කීටෝන් එකක් හරි ග්‍රීනාඩ් එකක් එක රියැක්ට් කරලා තියෙනවා. එහෙම රියැක්ට් කරාට පස්සේ තමයි ඇල්කොහොල් එක එන්නේ. හරි. පටන් ගත්ත කාබන් එකයි නම් කාබන් එක තමයි මේ තියෙන්නේ. ඒ කාබන් එක මෙතෙන්දී එක ඇල්කිල් හෙලයිඩ් එකක් වෙනවා. මෙතෙන්දී එක ග්‍රීනාඩ් එකක් කරගත්තොත් ඒ කරලා ඒ ග්‍රීනාඩ් එකට තව කාබන් දෙකක් තියෙන ඇල්ඩිහයිඩ් එකක් දැම්මොත් එහෙම අපිට අනිවාර්යෙන් මෙන්න මේ ඇල්කොහොල් එක ගන්න පුළුවන්. එහෙනම් මොකද කරන්න ඕනේ මෙතෙන්ද? PCl5 දාලා මේක අනිවාර්යෙන් අපි කරන්න ඕනේ ඇල්කිල් හෙලයිඩ් එකක් කන්වර්ට් කරලා මේකට මැග්නීසියම් ඩ්‍රයි ඊට දාලා මෙතන මම හදා ගන්නවා ග්‍රීනාඩ් එකක් මැග්නීසියම් ඩ්‍රයි ඊට දාලා ඒ ග්‍රීනාඩ් එක අරගෙන ගිහිල්ලා ඒ ග්‍රීනාඩ් එකට සෙට් වෙන විදියට
කාබන් මෙතන 3ක් තියෙන. මෙතන කාබන් 1යි තියෙන්නේ. කාබන් 2ක් තියෙන CH3 COH කියන මෙන්න මේ ඇල්ඩිහයිඩ් එකයි දෙවනුව මෙන්න මෙතන මේ මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරන එකයි තමයි කරන්න තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ ඩෙල්ටා මයිනස් එක ඇවිල්ලා මෙතෙන්ට ඇටැක් කරනවා. මේ තියෙන ඒ කාබන් එක. මේ තියෙන්නේ මේ කාබන් එක. මේ ඔක්සිජන් එක තමයි මේ තියෙන්නේ. මේ CH3 එක තමයි මේ තියෙන්නේ. එහෙනම් ওই විදිහට හම්බ වෙනවා. මේ කන්වර්ෂන් එක ඉවර වෙනවා. පැහැදිලිනේ? බොහොම සරලයි ළමයි. අනිවාර්යෙන් ලියා ගන්න ලස්සනට. පැහැදිලිව ලියා ගන්න. ඒකල අපි සෙකන්ඩ් දෙවෙනි පරිවර්තනය කරමු. හරි ඔය ලියන්න තමයි වෙලාව දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ ලියා ගන්න. ඊට පස්සේ අපි සෙකන්ඩ් කන්වර්ෂන් එකකට යමු. එහා පැත්තේ වීඩියෝ 10 වෙනි වීඩියෝ තියෙනවා. හරි. සෙකන්ඩ් කන්වර්ෂන් එකට එන්න. හරි බලන්න ඒකේ තියෙන්නේ මම තියෙන තැන් ටික අපා ලියන්නම්. ඉතින් BR එකක් තියෙනවා 30 තැනක්. ආය බ්ලැන්ක් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා CH3 COH CH3 මෙයාට බෙන්සින් රින් එක. ඊට පස්සේ තව ස්පේස් එකක් තියෙනවා. 1 2 3 ඊට පස්සේ තියෙනවා මේක ඉන්ටර්මීඩියට් එකක් ලියලා තියෙනවා CH3 MgCl මෙතන CH3 COH. එසේ එකෙන් මොකක් හරි එකක් ගිහිල්ලා අවසාන ප්‍රොඩක්ට් එක දීලා තියෙනවා HCOH CH3 CH3
හරිනේ. ඔය තමයි කන්වර්ෂන් එක. ෆෝකස් අවුට් වෙලාද? ෆෝකස් අවුට් වෙලා නැහැ නේ. හරි. රයිට්. ඊට පස්සේ දැන් මෙතන ඉන්ටර්මීඩියට් දිහා බලාගෙන කරගෙන යන්නයි තියෙන්නේ. දැන් ඔයාලා තේරෙනවා මෙතන ග්‍රීන් ආඩ් එකක් තියෙනවා. එතකොට මේ අවසාන ප්‍රොඩක්ට් එකට එද්දි තව කාබන් එකක් වැඩි වෙලා තියෙනවා. ග්‍රීන් ආඩ් එක තියෙනවා. තව කාබන් එකක් වැඩිලා තියෙනවා. ඇල්කොහොල් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් අර කලින් පුරුද්දත් එක්ක ඔයාලට එන්න ඕනේ. අනිවාර්යෙන් පිටිපස්සට එකක් කරන්න පුළුවන් නේ. අනිවාර්යෙන් මොකක්ද තියෙනවද නැත්නම් එහෙනම් අනිවාර්යෙන් ඇත්තේ එක කාබන් එකක් තියෙන ඇල්ඩිහයිඩ් එකක් ඇති එදෙන මෙයාට කෙලින්ම ඊළඟට H+ H2O දැම්මට පස්සේ මේ කාබන් එක කෙලින්ම OH එකට කන්වර්ට් වෙනවා. මේ මෙතන මේ O එක OH වෙනවා. හේතුව මෙන්න මෙතන තියෙන මේ ග්‍රීන් ආර් කොටස ඇවිල්ලා මේ කාබන් එක සම්බන්ධ වෙන හින්දා. එතන මෙයා OH වෙනවා. මේ කොටස යටින් මෙහෙම තියෙනවා. එතකොට අපිට අවසාන ප්‍රොඩක්ට් එක දැන් ඕකේ එක හරි. ඊට පස්සේ බලන්න දැන් මෙතන ඇල්කොහොල් එකක් තියෙනවා. ස්ටෙප් එකකට පස්සේ එක ග්‍රීන් ආඩ් වෙලා තියෙනවා. ඇල්කොහොල් එක එකපාර ග්‍රීන් ආඩ් කරන්න බෑ. අනිවාර්යෙන් මොකක්ද තියෙන්න ඕනේ? ඇල්කිල් හේලයිඩ් එකට කන්වර්ට් වෙන්න ඕනේ. ඇල්කිල් හේලයිඩ් කන්වර්ට් වෙනවා අපි යන්න මේකට PCl5 දාන්න පුළුවන්. දැම්මම පස්සේ CH3 මෙතන COH මෙතන CH3 එක මෙතන බෙන්සීන් රින් එකක් තියෙනවා. මෙන්න මේ ඇල්කොහොල් එක ඇල්කිල් හේලයිඩ් එක හම්බ වෙන්න ඇති. මේ ඇල්කිල් හේලයිඩ් එකට මැග්නීසියම් ඩ්‍රයි ඊතර් දැම්මම පස්සේ මේ ඇල්කිල් හේලයිඩ් එක ග්‍රීන් ආඩ් එක බවට කන්වර්ට් වෙනවා. පටන් අරන් තියෙන බෙන්සීන් රින් එකකින් විතරයි ස්ටෙප් දෙකකට පස්සේ බෙන්සීන් රින් එක ඇල්කොහොල් එකකට කන්වර්ට් වෙලා තියෙනවා. ඒ ලොකු දෙයක් නෑ. මොකද මේ බෙන්සීන් රින් එක අනිවාර්යෙන් ග්‍රීන් ආඩ් වලට කන්වර්ට් කරන්න ඕනේ. ග්‍රීන් ආඩ් එකට අදාළ කාබන් තියෙන ඇල්ඩිහයිඩ් එක හරි කීටෝන් එක දාලා මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරාට පස්සේ නිකම්ම මේක ඇල්කොහොල් එකට කන්වර්ට් වෙනවා. අපි දන්නවා. එහෙනම් මෙතනට ඉන්න ඕනේ මැග්නීසියම් ඩ්‍රයි ඊතර් කියන එක. හරි. මොකද වෙන්නේ? මෙන්න බෙන්සීන් තියෙනවා. ඔන්න මැග්නීසියම් බ්‍රෝමයිඩ් එක එනවා. කාබන් කීයද ඕන වෙන්නේ? බෙන්සීන් රින් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන පටන් ගත්ත බෙන්සීන් රින් එක කාබන් 3යි වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කාබන් 3ක් තියෙන CH3 CO CH3 කියන. මොකද මැදින් තමයි අනිත් එක. මැදින් තමයි මේ බෙන්සීන් රින් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා කාබන් එක මැද තියෙන්න ඕනේ. මෙන්න මේ කීටෝන් එක තමයි දාලා තියෙන්නේ. කීටෝන් එක දාලා එන ප්‍රොඩක්ට් එක තමයි මෙතනට එන්න ඕනේ. මොකද මෙතන ස්ටෙප් ගාන එකක් වැඩියෙන් තියෙනවා. අර අපි වෙනදා කරනවා වගේ නෙමෙයි. CH3CO මෙතනට MgBr මම අර මෙකැනිසම් එක කියලා දුන්නේ අන්න ඒකයි. මෙතනට CH3 එකක් තියෙනවා. යටින් බෙන්සීන් එක සම්බන්ධ වෙනවා. හේතුව තමයි මොකද මේ බෙන්සීන් රින් එක ගිහිල්ලා මෙතනට ඇටැක් කරනවා. මේ බොන්ඩ් මේ පැත්තට ගැටෙනවා. MgBr කොටසල මෙතනට සෙට් වෙනවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේකට මීඩියම් එකට H+ H2O දැම්මම පස්සේ අර O එක O- එක MgBr+ එක OH වලට කන්වර්ට් වෙනවා. වැඩේ ඉවරයි. ඔන්න කන්වර්ෂන් එකක් ඉවරයි. දෙවෙනි කන්වර්ෂන් එකත් ඔන්න හරි. හරි. හිතන්න මෙතන කෙනෙක් ඉන්න පුළුවන් මේවයි කන්වර්ෂන් එකක් කරනවා තියා හිතන්නත් බැරි කට්ටිය. ඔයාට තමයි මේ කතා කරන්නේ. ඔයාට තමයි මේක පුළුවන් වෙන්නේ අනිවාර්යෙන්. හරි. ඔයාට තමයි පාඩුවක් වෙන්නේ නැත්නම් මේකට ආවා කියලා. හරි මේක ලියාගන්න. දෙවෙනි එක. ඊට පස්සේ කරපු කට්ටිය මට කලින් කරපු කට්ටිය තුන්වෙනි එකත් කරන්න ගන්න. අපි 3 4 5 ඔය ටික දිගටම කරනවා. page number 11 තුන්වෙනි එක. CH3 CH2 OH
අපිට ගන්න කියලා තියෙන අවසාන ප්‍රොඩක්ට් එකම තියෙනවා මෙතන දාලා. බෙන්සීන් රින් එකක් COH H CH3 C2H5H. ඔක තමයි එන්න තියෙන්නේ. ස්ටෑන්ඩ් එකක් දීලා තියෙනවානේ. පළවෙනි ස්ථාන තියෙනවා. දෙවෙනි එක තියෙනවා. තුන්වෙනි එකෙන් පස්සේ ඉන්ටර්මීඩියට් ප්‍රොඩක්ට් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා. අවසානයේ මෙයක් තියෙනවා. දෙකයි තුනයි. හරි. ඔක තමයි තියෙන්නේ කන්වර්ෂන් එක. හරි. ඔකට උඩට බලන්න. පිටිපස්සට එන්න පුළුවන් නම් ඒවා බලන්න. පිටිපස්සට එන්නත් පුළුවන්. පටන් ගත්ත එක නා කෝ බලන්න මේ තියෙන CH3 CH2 කියන කාබන් දෙකේ ඇල්කිල් ගෲප් එකක්. ඔය එයා තියෙන අවසාන එකේ ඔය තියෙනවා. මේ තියෙන එයා තමයි. ඒතර එයා දිහා බලාගෙන තමයි හදාන යන්න තියෙන්නේ. මේ මැද මේ ඉන්ටර්මීඩියට් එක දිහා බලන්න පුළුවන් තරම් ඕගොල්ලෝ මේක හදන්න. පටන් ගත්ත දෙනා මෙතෙන්ට එන්න. ඊට පස්සේ ඉස්සරහා හිතන්න. හරි? දැන් මේකෙන් මේක ගන්න පුළුවන් බොහොම ලේසියෙන්. මොකද වෙලා තියෙන්නේ? කාබන් දෙකක් තියෙන ඇල්ඩිහයිඩ් එක දැම්මනම් මෙන්න මේ ග්‍රීන් හાર્ඩ් එකට මේක හම්බ වෙනවා. එහෙනම් මේකෙන් මේ ග්‍රීන් හાર્ඩ් එක හදපු එක තමයි කරලා තියෙන්නේ. එහෙනම් මෙයාට ඉස්සෙල්ලාම දාන්න ඕන PCl5 කියන එක. මොකද එන්නේ? CH3 CH2Cl. ඔන්න ආවා. ඇල්කිල් හේලයිඩ් එක. අන්න දාලා මැග්නීසියම් ඩ්‍රයි ඊතර්. මොකද එන්නේ? CH3 CH2 MgCl. ඔන්න ආවා ග්‍රීන් හાર્ඩ් එක. වැඩේ හරි. මේ ග්‍රීන් හાર્ඩ් එක තියෙන්නේ මේ තියෙන මේ කොටස තමයි. එහෙනම් ඒකට කාබන් දෙකක් තියෙන මෙන්න මේ ඇල්ඩිහයිඩ් එක දාලා ඊට පස්සේ මේ මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරා නම් වැඩේ හරිනේ. එතකොට නිකම්ම මේ CH3 එක තමයි මේ තියෙන්නේ, මේ O එක තමයි මේ තියෙන්නේ, මේ කාබන් එක තමයි මේ තියෙන්නේ, මේ O එක තමයි මේ OH වෙලා තියෙන්නේ. මෙන්න මේ ඇල්කිල් ගෲප් එක තමයි මේ යටින් ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් ඔන්න ආව ප්‍රොඩක්ට් එක. හරි. දැන් අපි යන්න ඕනේ ඉස්සරහට. දැන් මෙතනින් අපිට මෙච්චරයි පුළුවන්. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ කොටස තමයි මේ තියෙන්නේ මේ තියෙන මේ කොටස තමයිනේ. මේ තියෙන්නේ මේ කොටස. පිටින් කරලා තියෙන මෙන්න මේක බෙන්සීන් රින් එකත් එක තව කාබන් එකක් තියෙන කොටසක් තමයි දාගෙන තියෙන්නේ. එහෙම නිකම් එකපාර ඇල්කොහොල් එකකට දාන්න බෑ. එයා අනිවාර්යෙන් ඇල්කිල් හයිඩ් එකක් කරලා එයා ග්‍රීන් ආවුට් කරලා ඊට පස්සේ අර අදාළ කාබන් ගාන තියෙන ඇල්ඩිහයිඩ් එක දැම්මනම් දාලා මීඩියම් එක ඇසිඩයිඩ් කරලා මේකත් ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් කරන් යන්. මොකද ගන්න මේකට PCl5 දානවා. දැම්මම පස්සේ මට හම්බ වෙනවා මොකද්ද? H මෙතන Cl එකක් මෙතන CH3 මෙතන C2H5 right මම මේ දාලා මැග්නීසියම් ඩ්‍රයි ඊතර් දානවා මේ රෙවෝඩ් આવුණා හරිනේ හරි එහෙනම් මට ගන්න පුළුවන් මේකෙන් ග්‍රීනාන්ට් එක හරි මුකුත් වෙනස් වෙන්නේ නැහැ කාබන් ගාන එහෙම තමයි මේක ග්‍රීනාන්ට් උනා මේ Cl එක ග්‍රීනාන්ට් උනා දැන් මම මේකට දානවා මේ තියෙන මේ කොටස මේ තියෙන මේ කොටස තමයි මේ තියෙන්නේ මේකට එනම් අදාළ විදියට අදාළව තියෙන බෙන්සීන් රින් එකක් තියෙන ඇල්ඩිහයිඩ් එක බෙන්සල්ඩිහයිඩ් කියලා කියනවා මේකට
මෙන්න මේ බෙන්සල්ඩිහයිඩ් දාලා ඊට පස්සේ මේ මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරා නම් අපිට ඔය කියන අවසාන ප්‍රොඩක්ට් එක නම් පට්ට ලේසි. ඉතින් ඔයා මේවා කරන්න බැරි කට්ටිය මෙතන ඉන්න පුළුවන් අද වෙනකම්. අද ඔයා යද්දී අනිවාර්යයෙන් ඔයාලට පුළුවන් වෙලා තමයි යන්නේ. තව එකක් දෙයක් කරද්දී හරියනවා. හරි මේකත් ලියාගමු. පැහැදිලි නැති කට්ටිය ටියුට් එකත් එක්ක බලාගෙන යන්න. එතකොට තේරෙනවා. මොකද මට කන්වර්ෂන් එක ටියුට් එකේ තියෙන විදිහටම ලියන්න බෑ. මොකද මගේ බෝඩ් එක දිග අතර තමයි තියෙන්නේ. ඒ නිසා මට පහළට ගන්න අමාරුයි. ඒකට අර තියෙන ඒ හිස් තැන් ටික ඒ විදිහටම තියෙනවා. බලලා එක ලියාගන්න. ඉවර කට්ටිය එහා පැත්තේ කන්වර්ෂන් එක ගන්න. අනිත් තමයි වේගෙන් ලියාගන්න. ඕගොල්ලෝ ලියා ගන්න කට්ටිය වේගෙන් ලියා ගන්න. වෙලාව දෙන්න බෑ ගොඩක්. කන්වර්ෂන්ස් 12ක් තියෙනවා. ඒතර ටික ඔක්කොම උත්තර දානවා. ක්ලාස් එක හදා ගන්නදී ඔක්කොම ටික උත්තර දානවා අනිවාර්යයෙන්. ඒක මේ ටියුට් එකේ තියෙනවා මේක ෆොටෝ කරලා ඉවරලා මම දාන්නම් කොහොම. ඒක ලියගමු. ඉවර කට්ටිය ඉවර කට්ටිය හතරවෙනි එක. හතරවෙනි එක ගන්න. හතරවෙනි ඉවර කරලා පස්වෙනි එකත් ගන්න. ටට්ටක් ගාලා කතා කරලා යන්න ඕනේ අපි. හතර ගැම්මෙන් කරන් යන්න ආස වෙන්න. ඔක්කොටම කලින් සබ්ජෙක්ට් එකට ආස වෙන්න. සබ්ජෙක්ට් ආස වෙන්න. හරි. එතන පුළුවන් කරන්න බැරි නෑ. හතර බලන්න. number 4 CH3 CH2OH CH3 CH2 CBr CH3 CH3 මේකෙන් අරගෙන ගන්නයි තියෙන්නේ. බැරි නෑ. බොහොම සරලයි. ඔළුව කල්පනා කරන්න ඕනේ. අර මුලින් කරපු කන්වර්ෂන්ස් තරම් දිග නෑ මේක. හැබැයි ඒ වගේ ගත්ත අත්දැකීමෙන් මේක එකපාරින් කරලා දාන්න පුළුවන්. උත්තර කල්පනා කරලා බලන්න කෝ පටන් ගත්ත කට්ටිය කෝ ඉවරෙච්ච කට්ටිය කොහොමද ඇල්කිල් හේලයිඩ් එකක් කියන්නේ නිකන් ඉන්නේ නැහැ. ඊට කලින් මොකක්ද තියෙන්න ඕනේ? ඊට කලින් මොකක්ද තියෙන්න? ඊට කලින් මොකක්ද තියෙන්න ඕනේ? අන්නේ පියවර වල විදිහට යන්න. හරි. අපි දන්නවා දැන් මේ තියෙන ඇල්කිල් හේලයිඩ් එක. අපි දැනට උගන්වපු ක්‍රමානුව ඇල්කිල් හේලයිඩ් ගන්න වෙන විදිහක් නැහැ. ඇල්කොහොල් එකකට PCl5 PBr3 ඒ වගේ දේවල් දාලා තමයි අපිට ගන්න පුළුවන් ඇල්කිල් හේලයිඩ් එක. එහෙනම් CH3CH2C අනිවාර්යයෙන් මෙතන OH එකක් තමයි තියෙන්න ඇත්තේ. මේ CH3 වෙනස් වෙන්නේ නැහැ, මේවා වෙනස් වෙන්නේ නැහැ, කාබන් චේන් එක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේකට මම PBr3 විදිහට දාලා තමයි මේක හදාගෙන තියෙන්නේ. හරි. පටන් ගද්දි කාබන් දෙකයි තිබිලා තියෙන්නේ. මේ කාබන් දෙක මේ තියෙනවා, තව කාබන් තුනක් වැටලා තියෙනවා ඇල්කොහොල් එකක් විදිහට. හරි. නිකම්ම ඇල්කොහොල් එකක් එන්නේ නැහැ. හරිද? ඇල්කොහොල් එකක් එන්න නම් අනිවාර්යෙන් ග්‍රීනාඩ් එකක් එක්ක කීටෝන් එකක් රියැක්ට් කරලා ඒ රියැක්ට් කරපු කීටෝන් එකට දෙවෙනි මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරාට පස්සේ තමයි ග්‍රීන හම්බ වෙන්නේ. හරි. එහෙනම් එහෙම ගත්තොත් එහෙනම් අපිට එන්න පුළුවන්. අපිට හිතා ගන්න පුළුවන් දැන් මෙයාගෙන් ග්‍රීනාඩ් එක හදන්න වෙනවා. හේතුව මේ තියෙන මේ කොටස තමයි. දැන් ග්‍රීනාඩ් එක හදන්න එකපාර බෑ. අපි මොකද ගන්න මේකට PCl5 දානවා. දැන් පස්සේ CH3 CH2Cl ඔන්න ඕක එනවා. මේකට මම දානවා මැග්නීසියම් ඩ්‍රයි ඊතර් දානවා. අන්න මට එනවා ග්‍රීනාඩ් එක CH3 CH2Cl. හරි. මෙන්න ග්‍රීනාඩ් එක තියෙනවා. දැන් මට ඕනේ කාබන් දෙකක් තුනක් තියෙන. කාබන් තුනක් වැඩි වෙච්ච කාබන් පහක් තියෙන ඇල්කොහොල් එක. හරි. මේ තියෙන මේ ග්‍රීනාඩ් එක නම් ඔයා හොඳට බලන්න කීටෝන් එකේ මැද තියෙන කාබන් හරහා තමයි සෙට් වෙලා තියෙන්නේ. එහෙනම් CH3CO CH3 කියන මෙන්න මේ කාබන්ගෙන් මෙන්න මේ කීටෝන් එකට මෙන්න මේ ග්‍රීනාඩ් එක ආවනම් මේක ගිහිල්ලා මෙන්න මෙතෙන්ට පාර දෙනවා. මේක මේ පැත්තට කැඩෙනවා. එතකොට මේ තියෙන්නේ මේ CH3 එක, මේ මැද තියෙන්නේ මේ කාබන් එක, මේ තියෙන්නේ මේ ඔක්සිජන් එක, මේ CH3 දෙක තමයි මේ දෙපැත්තේ තියෙන්නේ. හරිද එහෙනම්? ගාන හරි.
එහෙනම් ඔන්න කාබන් දෙක දාලා කීටෝන් එක දාලා H+H2O දාලා මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරාට පස්සේ ඔය කියන ප්‍රොඩක්ට් එක නිකම්ම හම්බ වෙනවා. බොහොම සරලයි. බොහොම සරලයි, එකපාරින් කරන්න පුළුවන්. ඒ උත්සාහ කරන්න. ආයෙ පාරක් උත්සාහ කරන්න. දැන් මේක ඉවර වුණාට පස්සේ සමහර කෙනෙක්ට එක පාට කැරකලා තාම අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. තව උත්සාහ කරන්න. මේ වැඩේ ඉවර වුණාට පස්සේ උත්සාහ කරන්න. ගෙදරදී උත්සාහ කරන්න. බැරි වෙන්නෙම නැහැ, පුළුවන් අනිවාර්යෙන්. හරි? අලගන්න. ඔක ලියාගන්න. මේක ටග් ගාලා ලියාගත්ත කට්ටිය පස්සෙනින් කරනවා. හරි? පහ. ලේසි. දැන් තේරෙනවා මොකද්ද වෙන්න ඕනේ කියන එක. එතන කමක් නැහැ. තවත් බැරි කට්ටිය ඉන්නකොනේ. අපි තවත් කරනවා. 5 කරනවා. අපි 11 කරනවා. ඉවර කට්ටිය 11 ගන්න. 5 ඉවර කට්ටිය 11 කරන්න. හරි. මොකද පහේ තියෙන්නේ? දැන් එකපාර CL එකක් එන්න විදියක් නැහැනේ. CL එකක් එන්න අනිවාර්යයෙන් ඊට කලින් ස්ටෙප් එක OH එකක් වෙන්න ඕනේ දැනට උගන්වපු විදියට. ඉස්සරහට මම හදලා දෙන්නම් ඕක. හරි. එහෙනම් මේක දානවා අපි මොකද්ද? PCl5 දානවා. ඔන්න CL එකක් එනවා. හරි. බලන්නකො එකපාරට දැන් මෙහෙම තිබ්බා මේ බෙන්සීන් එක මේන් තියෙනවා කාබන් එකක් වැඩි වෙලා ඇල්කොහොල් එකක් වෙලා තියෙනවා. සරලයි. මොකද්ද කරලා තියෙන්නේ? මේකෙන් ග්‍රීන් ආඩ් එක හදලා තියෙනවා. මොකද්ද? මැග්නීසියම් ඩ්‍රයි ඊතර දාලා ඉවරලා මෙතනින් ග්‍රීන් ආඩ් එක ගහලා මේ ග්‍රීන් ආඩ් එකට කාබන් එකක් වැඩි කරගන්න නම් ෆෝමැල්ඩිහයිඩ් දාන්න ඕනේ. ඒක ඇල්ඩිහයිඩ් එකනේ දාන්න ඕනේ. කාබන් එකේ ඇල්ඩිහයිඩ් එක දැම්මා. දාලා ඊළඟට මීඩියම් එක ඇසිඩිෆයිඩ් කරා. පට්ට සරලයි. මොනවද මේක වැරදි දෙයක් තියනවද? නෑ, බැරි නෑ. ඔළුවෙන් හිතන්න පුරුදු වෙන්න. ඉතින් මේක කොහොම සරලම කන්වර්ෂන් එකක් කරන්න. කියන් ඉතින් කට්ටිය ගන්න 11 වෙනි එක. 12 කරමු. මට කලින් කරලා ඉවර කට්ටිය ඔය යටින් chat එකේ ඉවරයි කියලා දාන්න. ඒක මාර හැපි එකක් මට ඉතින් කරන්න පුළුවන් කියලා කියන්නේ. මම අද දවසේදී වාදයක් ඉගෙන ගත්තා නම් ඒක මට කියන එක ඒක මට මාර සතුටක්. හරි. එම්දී ඕගොල්ලොත් ඉතින් එහෙම කියන්න තරම් නිහතමානී වෙන්න ඕනේ. සමහරක් ළමයි ඉන්න ඉතින් එහෙම ඉගෙන ගත්තත් ක්ලාස් එකේ හොඳ දෙයක් ඉගෙන ගත්තත් එහෙම හොඳක් කියන්නේ නැති කට්ටියත් ඉන්නවා. හොඳක් කියන කට්ටියත් ඉන්නවා. ඉතින් ඔබ හොඳ පුරුද්දක් ඇති කරගන්න ඒ වගේ. හරි. අනිත් එක තමයි අද දෙයක් ඔබ කරගත්තා නම් හරි මේ පන්තියේ දැන් අවසාන මේ සෙෂන් එක අවසානයේ ඉන්නේ. ඔබ අර දෙයක් කරගත්තා නම් අනිවාර්යෙන් ඒ ගැන යටි පොඩි විස්තරයක් තියලා යන්න. සහ මේක මොකක් හරි අගුණක් තියෙනවා නම් මොන හරි වැරද්දක් තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන් කියලා යන්න.
මේ ඔබගේ ප්‍රතිචාර වලින් තමයි අපි දවසින් දවස ගොඩ නැගෙන්න මේ ඇවිල්ලා ඉන්නේ. අපි තාම අපේ පළවෙනි ස්ටෙප් එකේ මූලික අධ්‍යයනයේ ඉන්නේ. ඒ කියන්නේ අපි ඔන්ලයින් ක්ලාසස් වලට බොහොම ආධුනිකයි වෙන්න ඕනේ දැන් ඉතින්. දැන් තමයි ඉන්නේ මේ තමයි මගේ මේ බැච් එකේ තියෙන ෆස්ට් ඔන්ලයින් ක්ලාස් එක. ඉතින් මේ තමයි පළවෙනි සෙෂන් එක. එතකොට ඒ අතින් බද්දී අපි ගොඩක්ම ප්‍රාථමික මට්ටමේ වෙන්න පුළුවන්. ඒ හා සම්බන්ධයෙන් ඔයාලට මොකක් හරි මගේ අතින් මොකක් හරි අඩුපාඩුවක් වුණා නම් ඒකට සමාව වෙන්න ඕනේ. අපි ඉස්සරහට ඒවත් හදාගෙන එනවා. ඔයගොල්ලොත් එක්ක ඕගොල්ලෝ අපිත් එක්ක රැඳී සිටින. මේ බොහොම පොඩි පිරිසක් තමයි ඉන්නේ. මොකද පළවෙනි පන්තිය නිසා ඉතින් එහෙම ලොකු පිරිසක් ඉන්න විදියක් නැහැ කොහොමද. ඉතින් මේ පිරිස හරහා මේක ලංකාව පුරාම ව්‍යාප්ත වෙනවා නම් මේක ලොකු දෙයක් වෙයි මේ ලංකාවේ මේ කෙමිස්ට්‍රි ඉගෙන ගන්න ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට. හරි. අපි යන් ඉස්සරහට 11 වෙනි කන්වර්ෂන් එක මට කලින් ඉවර කරව ඉන්නවනම් යටින් දාලා තියෙන හරි වැදගත් ඒක මොකද මට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අද මම මේ කරපු ක්‍රමයෙන් කෙනෙක් අල්ලගත්තා. හරි. කියන එක ගැන අපිට ලොකු සතුටක් දැනෙනවා. හරි 11 කරන්න මේක ලියාගත්ත කට්ටිය ලියා ගන්න. දැන් ඕගොල්ලන්ට ඇත්තටම දැන් අර කන්වර්ෂන් එකක් අපි මම ටටක් ගාලා බෝඩ් එකේ මකන නිසා ඕගොල්ලෝ ඉස්සරහට කරත් මේ ට්‍රික් එක පාවිච්චි කරන්න. මොකද්ද? ඕගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා URL මේ කන්වර්ෂන් එක ලියපු ගමන්. ඊට පස්සේ පස්සේ හිමින් සැරේක පුරලා දාන්න. මොකද අපිට වෙලාව සීමිත නිසා අපි ලොකු වෙලාවක් දෙන්න බෑ. සෙෂන් එක පැය දෙකකට වඩා කරන්න හොඳ නැහැ. ඒතකොට බෝරින් වෙනවා. හරි පටන් අරන් තියෙන CH3 වලින් මේ CH3 මෙතන OH එකක් H එකක් H CH3 CH3 මේ තියෙන CH3 එකක් CH3 Cl දැන් බලන්න ඕනේ හැම වෙලේම හොයන්න ඕනේ කෝ පටන් ගත්ත කට්ටිය කෝ කියන එක තමයි ඔළුවේ සැකෙන් එන්න ඕනේ. අනිත් තමයි අවසාන ප්‍රොඩක්ට් එක මොකෙන්ද ඉන්න කලින් අවසාන ප්‍රොඩක්ට් එකට කලින් මොකක්ද තියෙන්නේ නැත්තේ ඒකත් පොඩ්ඩක් බලන්න. ඒක පිටිපස්සට එකක් කඩාගෙන ඉස්සරහින් එක හදන්න try කරන්න. ඒක තමයි කන්වර්ෂන්ස් කරන ක්‍රමය. ඔයාලා කාලයක් ඇදී කන්වර්ෂන්ස් පුළුවන් අසුපිරිට. එදාට ගොඩාක් කන්වර්ෂන් පිටිපස්සට කරගෙන තමයි එන්නේ. ඒක ඒ මට්ටමට එන්න කාලයක් යනවා. එකපාර බෑ. මේ සෙෂන්ස් ටික ඉවර වෙනකම් යන්න වෙයි. සෙෂන් 8ක් 9ක් යන්න වෙයි. යද්දි ඒක හරියයි. හරි. එහෙනම් එන්න පිටිපස්සට එකක් බලන්නකෝ. දැන් පටන් ගත්ත එක නම් මට නම් පේනවා. කාබන් දෙකයි H එකක් තියෙන මේ කාබන් තුනේ කැල්ල මේක දැන් දල වශයෙන් මේ කොටස වගේ තමයි මට හිතෙන්නේ. ඒක තියෙනවා වගේ හිතනවා. එහෙම නොවෙන්නත් පුළුවන්. පස්සේ බලමු. හරි. බලන්නකෝ දැන් මේ Cl එකක් නිකන් එන්නේ නැහනේ. අනිවාර්යෙන් ඕකට කලින් ස්ටෙප් එක OH එකක් වෙන්න ඕනේ දැනට. CH3 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 OH අන්න රුද්දත් එක්ක SOCl2 දැම්මම SOCl2 දානවා. මොදෙන මේ OH එක Cl එකක් වෙනවා. හරි. ඇල්කොහොල් එක නිකන් එන්නේ නැහනේ. මොදලා තින්නේ ග්‍රීනාඩ් එකක් එක්ක කීටෝන් එකක් හප්පිලා ඒ කීටෝන් එක කරා තමයි ඇල්කොහොල් එක ඇවිල්ලා තියෙන්නේ. මීඩියම් එක සිලිවයිට් කරාට පස්සේ. හරි. එහෙනම් දැන් වාට දෙන්න ඕනේ මේකෙන් අපි කියේ ග්‍රීනාඩ් එකක් හදා ගන්න ඕනේ. ඒ ග්‍රීනාඩ් එකෙන් හදා ගන්න කොටස තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ කොටස ඇවිල්ලා කීටෝන් එකෙන් ආපු කොටස. එහෙනම් මේ කොටස අපි ග්‍රීනාඩ් එකක් යනකම් අරගෙන යන්න ඕනේ. එකපාර ග්‍රීනාඩ් එකක් ගන්න බෑනේ. අපි මොකද ගන්න ඕනේ? මේකෙන් ඇල්කිල් හේලයිඩ් එකක් හදා ගන්න ඕනේ. එහෙනම් අපි හදා ගන්නවා මොකද PCl5 දානවා. මොකක්ද එන්නේ? හරි. CH3 මේ OH එක ඔන්න Cl එකක් වුණා. මේ H එක මම මේ පැත්තට දාගත්තා. හරි. මම මේක දානවා මොකද? මැග්නීසියම් ඩ්‍රයි ඊට දානවා. මැග්නීසියම් ඩ්‍රයි ඊට. දැම්මම පස්සේ මොකද වෙන්නේ? මේ CH3 එක මේ H එක මේ තියෙන මේ CH3 එක අන්න MgCl වෙනවා. right. හරි. මේ හැඩරුව බලන්න මේ තියෙන්නේ මේ කොටසම තමයි. හරි. ඒකට දාලා තියෙනවා මොකද්ද? අන්න කාබන් තුනක් තියෙන. 1 2 3යි මැද එකේ තමයි ඔක්සිජන් එක තියෙන්න ඕනේ. හේතුව මැදින් තමයි ගිහිල්ලා මේක බයින්ඩ් වෙලා තියෙන්නේ. කාබන් තුනක් තියෙන්න ඕන. හරි. මොකද CH3 CO CH3 ඔන්න ඔය කීටෝන් එක දැම්මම පස්සේ මෙයා ගිහිල්ලා මෙතෙන්ට හැප්පෙනවා. මේ O එක මෙන්න OH වෙනවා. මේ CH එක තමයි මේ තියෙන්නේ. මේ CH එක තමයි මේ තියෙන්නේ. හරි ඒක දාලා ඉවරලා ඊළඟට මේ මීඩියම් එක H+H2 දාලා ඇසිඩිෆයිඩ් කරනවා. ඔන්න වැඩේ හරි. හරියටම හරි. හරිනේ. right. ලියා ගන්න ගමන් අද දවසේ කරපුවා අනිවාර්යෙන් බලන්න. සහ මෙතන තව කන්වර්ෂන්ස් තියෙනවා අපි 5යි කරේ 6යි තව 6ක් තියෙනවා.
මේ 6ට උත්තර ටික මම අනිවාර්යෙන් දාලා තියන්නම් group එකේ. ඔයගොල්ලෝ group එකත් එක්ක join වෙන්න. group එකේ link එක දීලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක අනිත් පැත්තට share කරගන්න. ඉතින් මේ session එකට ලබන සතියේ වෙද්දී ඔයගොල්ලෝ හරි කෑදරකමින් ඉන්න ඕනේ ඊළඟ එක එනකම්. හරිද? ඒක තමයි මම බලාපොරොත්තු වෙන දේ. එහෙම වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්තම් වැඩක් නෑ අත්තට. හරි බොහොම කෑදරකමින් ඉන්න ඊළඟ session එකේ එනකම්. ඊළඟ session එකේ එනකම්. මොකද මට ඕගනික් හම්බ වෙනවා. මට දැන් ඕගනික් ගෙන ගන්න හම්බ වෙනවා. මට ඕගනික් පුළුවන් වෙනවා. මට මෙච්චර දවස් බැරි වෙච්ච කන්වර්ෂන්ස් දැන් පුළුවන් වෙන්න වගේ එනවා. එහෙනම් අනිවාර්යයෙන් මම මේකට ඉන්න ඕනේ. සහ ඔයා මේකට තව කෙනෙක් සම්බන්ධ කරන්නත් ඕනේ. හේතුව තව කෙනෙක්ට ඉගෙන ගන්න උදව් කරොත් ඔයාලට තවත් මේක දියුණු වෙන්න පුළුවන්. ඒක තමයි මේ ලෝකේ තියෙන හොඳ නරක ධර්මතාවය. හරිනේ? රයිට්. ඉතින් මේ අනිත් දේ තමයි ඔයා මේකෙන් මම ආයෙ පාරක් කියන්නේ ඔයා මේකෙන් යමක් ඉගෙන ගත්තා නම් හරි ඒ හා සම්බන්ධයෙන් පොඩි සටහනක් තියලා යන්න. ඒක හරි වැදගත් මේ මට මගේ මේ ඔන්ලයින් ජීවිතයට හරි ඔන්ලයින් අපේ ආරම්භයට ලොකු දෙයක් වෙයි මේක. හරි ටියුට් එක ලබන සතියේ එක ගොඩක් දවස් දෙකකට වගේ කලින් දාලා තියෙනවා. ඒක print out එකක් ගන්න. මේ ටියුට් එක සමහරක් විට මේ session එකෙන් පස්සේ ගොඩක් කට්ටිය ගනි. ඒත් මේක රෙකෝඩින් එකක් දෙනවා. මේක රෙකෝඩින් එකක් බලන්න YouTube channel එක අප්ලෝඩ් කරනවා. ඒකත් බලන්න. ඊට පස්සේ අනිත් පැත්ත එක share කරගන්න. මේ නිතරම බලන්න. මොකක් හරි තැනක මිස් වෙලා තියෙනවා නම් ආපහු පිටිපස්සට අරගෙන බලන්න. මම ඒක link වල shares ඔක්කොම ඒ කියන්නේ link ටික ඔක්කොම share කරලා ඒ ටිකත් සලස්වලා දෙන්නම්. group එකේ ලොකු ලොකු විස්තර නැහැ ඉතින්. daily පොඩි පොඩි update යනවා. සමහරක් වෙලාවට මම හිතුවොත් එහෙම සමහරක් වෙලාවට අහවල් අවුරුද්දේ paper එක අරගෙන ඒකේ තියෙන section එකක් හිතන organic නම් organic වල වැදගත් කොටසක් තිබුණා. මම පොඩි short video එකක් දාලා දෙනවා. ඔයගොල්ලෝ ගිහින් බලන්න. ඒකත් බලගෙන ඔයා සාමාන්‍යන පන්ති වලටත් යන්න. හරි. පන්ති වලටත් යන්න. මේ පොඩි පන්ති වලත් උගන්වනවා. හරි කවුරුත් උගන්වලා තියෙන්නේ. හරි මම මේ අමුතු ක්‍රමයක් අරන් ආවේ මේ අපේ ක්‍රමයට. මෙච්චර ඕගනික්ස් බිඳුවේ ඉඳලා බැරි ළමයින්ට පුළුවන් වෙන අමුතුම ක්‍රමයක් මේක. ඉතින් මේකත් අල්ලගන්න. මීට වඩා දෙයක් කියන්න. ඉතින් හැමෝටම good night. අපි ලබන සතියේ හම්බෙමු. හරි.